හරි. එතකොට ටියුට් එක ගන්නවා. ටියුට් එක ගන්නාලගේ මේ මොකද්ද? උග්ගසේන සිටුපු ටියුට් එක ගන්නවා. අපි ගිය සතියේ පිටුව 15 වෙනකන් සාකච්ඡා කරලා අවසන් කරා. අවස්ථා සම්බන්ධයෙන් ලියන්න කියන එකේ ප්‍රශ්න 20ක් තියෙනවා. පස්කන්ධ එන දවස පවත්න ඇලුමුත් හරුව කියන තැනට එනකන් අපි කරා. එයාට අපිට අද තියෙන්නේ පසුගිය විභාග කෙටි ප්‍රශ්න සාමාන්‍ය පෙළ 2018 ඉඳලා 2024 වෙනකම් ප්‍රශ්න තියෙන 1 2 3 4 5 6 7ක් තියෙනවා. ඒ හත ඉවර කරලා අපි යන් ਵਿਚාරයට. හරි. 2018 පෙරලගන් පිටුව 16 ප්‍රශ්න තියෙනවා නම් මේ අනුමාන අපි විභාගේ කිට්ටු කරලා කියන්නම් ලබන ජනවාරි වල වගේ කියන්න 2025 කට්ටියට. ඒ ගැන බය වෙන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් මේ නම්බර් එකට දාන්න. මේකට එවන්න. WhatsApp දානවා නම් මේකට දාන්න. Zoom දානවා නම් ඒකත් පුළුවන්. Zoom එක නිතර බැලෙන්නේ නැහැ. මේ නිසා WhatsApp දාන්න පුළුවන් නම් දාන්න. තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. තරම් තැනකින් සරණක් ගෙනවුත් පාවා දෙම්හ. මෙහි තරම් නොවේ යන්නේ අදහස් කරන්නේ කුමක්ද? තරම් නොවේ කියලා අදහස් කරන්නේ මොකක්ද? සුදුසු නොවේ කියන අර්ථය. සුදුසු නොවේ. සුදුසු නොවේ. සුදුසු නොවේ. සුදුසු නොවේ. සුදුසු නොවේ. ඊළඟට මෙම ප්‍රකාශය ශ්‍රවණය කළ තැනැත්තා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? උතන රූල් දෙකක් අවශ්‍ය නැහැ. එක රූලක් තිබ්බනම් හොඳටම ඇති. print කරද්දි දෙකක් දාලා මේ තඩි විස්තරයක් ලියන්න කියලා නෙමෙයි කියන්නේ. මෙතනදී වෙන්නේ මොකද්ද? උග්ගසේනගේ අම්මයි තාත්තයි දෙමව්පියන් ගැන කියන්නේ උතන. අර විද්දද්දුවගේ ප්‍රශ්න කිව්වට පස්සේ එයාලා ඒක පිළිගන්නේ නැහැනේ මේ කුලවාදය නිසා. එතකොට එයාලා කියනවා මේක මෙහෙම කරන්න බෑ. අපි ආඩ තරම් තැනකින් සරණක් ගෙනවොත් පාවා දෙන්න. පුළුවන් කියන්නේ ගැළපෙන තැනකින් කසාදයක් කරලා දෙන්න. එතකන් ඉන්න කියලා කියනවා. එතකොට ඒකේ ප්‍රතිචාරය මොකක්ද උනේ? ඔක තියෙනවා පොතේ ඌ නොගිවිසි මත්මය. නොගිවිසි මත්මය කියලා තමයි තියෙන්නේ. නොගිවිසි මත්මය කියන එකේ අර්ථය මොකද්ද? කැමති උනේම නැහැ කියන එක. එතකොට මෙම ප්‍රකාශය ශ්‍රවණය කළ තැනැත්තා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? මොකද්ද වෙන්න ඕනේ? කැමති උනේ නැහැ. එහෙම නැත්තම් ලියන්න අකමැති විය. නොගිවිසීය කියලා ලිව්වත් කමන්නේ. නැත්තම් මේ වචනේ ලිව්වත් අවුලක් නැහැ. හරි. ඔයාලට මේකේ මාකින් එකක් අපි දාන්නම් විභාගේ මාකින් වල උත්තර දීලා දෙන හැටි. එතකොට ඔයාලට දැනගත්ත හැකිනේ කොහොමද ලියන්නේ කියලා. නොගිවිසි මත්මය කියලා ලිව්වත් හරි. පැසුණු ගොයම් මුල් වූ වාසේ 2019. පැසුණු ගොයම් මුල් වූ වාසේ දුක්ගෙන උගත් ශිල්පය සිස් වී යයි සිතූහ. මෙසේ සිතුවේ කවරෙක්ද? කවුද හිතුවේ? උග්ගසේන. උග්ගසේන තමයි හිතන්නේ. එසේ සිතන්නට හේතු වූ කරුණ කුමක්ද? මොකක්ද දැන් මෙතනට පසුබිම? පැසුණු ගොයම් මුල් වූ වාසේ දුක්ගෙන උගත් ශිල්පය සිස් වී කියන තැන මේ 16 පිටුවේ 2019 ප්‍රශ්න කරන්නේ 16 2019. එතකොට මෙහෙම හිතන්න හේතුව මොකක්ද?
මොකක්ද එතන උග්ගසේනට උනේ? උග්ගසේන ශිල්පේ ඉගෙන ගන්නවානේ විද්වත්තුවගේ බැනීම් නවත්ත ගන්න. ඊට පස්සේ ශිල්ප දක්වන්න කියලා රජගහ නුවරට යනවා. රජගහ නුවරට ඒ යන සිද්ධිය බුදුරජාණන් වහන්සේ දකිනවා. උන්වහන්සේගේ ඥාණය. උන්වහන්සේ දකිනවා මම අද කාටද පිහිට වෙන්නේ කියලා බලද්දී උග්ගසේන ඉන්න උණ දණ්ඩක් උඩ. මම මෙතනට ගියා නම් උග්ගසේන හින්දා ගොඩක් කට්ටිය රැස් වෙන හින්දා මම මෙතනදී ගාතාවක් කිව්වොත් ගොඩක් දෙනෙක් නිවන් දකි කියලා බුදුරජාණන් වහන්සේ හිතලා තමයි උන්වහන්සේ යන්නේ එතනට. හරි මම මේ පසුබිම කියන්නේ ප්‍රශ්නේ හැදෙන. අර උන්වහන්සේ එතනට ගියාම උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා කවුරුත් උග්ගසේන දිහා බලන්න එපා. රැස් වෙලා ඉන්න මිනිස්සු සේරම මන් දිහා බලන්න. කවුරුත් උග්ගසේන දිහා බලන්න යන්න එපා. වාගේ දෙයක් කියනවා. එතකොට රැස් වෙලා හිටපු මිනිස්සු උග්ගසේන දක්වන ශිල්පේ දිහා නොබලපු හින්දා හැමෝම බැලුවේ කවුරු දිහාද? බුදුන් වහන්සේ දිහා. ඇයි? බුදුන් වහන්සේ අදිෂ්ඨානයක් කරපු හින්දා. එතකොට ඒ අදිෂ්ඨානය නිසා මිනිස්සු උග්ගසේන දිහා නොබලපු හින්දා උග්ගසේන හිතනවා මං ඉගෙන ගත්ත දේ තේරුමක් උනේ නැහැ කියලා. ඒ කියන්නේ එතන අවස්ථාව. එතකොට මෙතන අහන්නේ එසේ සිතන්නට හේතු කරුණ කොහොමද? ඒකට ලියන්න රැස්ව සිටි ජන සමූහයා බුදුන් වහන්සේ දෙස පමණක් බැලීම රැස්ව සිටි ජන සමූහයා බුදුන් වහන්සේ දෙස පමණක් බැලීම. ඊළඟට ඔයි තොප ගියමන හුණමන තොප කුමකුත් නොදන්නා තැනැත්තවුන්ගෙන් මටකම් කිම්දැයි කියා අවකප්පණයෙන් සෑදූ හසුරෑන අල්වා ඇදියදීසේ දුවන්නාසේ ඒම කියා පොතු නලවයි. මෙහි පොතු නලවන තැනැත්තිය සැමියා කෙරෙහි දැක්වූ ආකල්පය කෙබඳුද? මොකක්ද ආකල්පය කියන්නේ? මේ විද්දද්දුව මේ දරන ආකල්පය නැහන්නේ. එතන මොකද්ද විද්දද්දුව දරන් හිටපු ආකල්පය? විද්දද්දුව දරන් හිටපු ආකල්පය තමයි තමාගේ ස්වාමි පුරුෂයාගෙන් තමාට කිසි ප්‍රයෝජනයක් නැහැ කියන එක. ඒක ලියන්න. තම ස්වාමි පුරුෂයාගෙන් තමන්ට කිසි ප්‍රයෝජනයක් නැති බව. තමන්ට කිසි ප්‍රයෝජනයක් නැති බව. තමන්ට කිසි ප්‍රයෝජනයක් නැති බව. අවකප්පණයෙන් සෑදූ හසු යන්නෙහි අදහස දක්වන්න. මොකක්ද අවකප්පණයෙන් සෑදූ හසු කියන්නේ? අවකප්පණයෙන් සෑදූ හසු කියන්නේ වැරදි ලෙස පිළියෙල කළ අශ්වයා. වැරදි ලෙස පිළියෙල කළ අශ්වයා. වැරදි ලෙස පිළියෙල කළ අශ්වයා. ඊළඟ 2021 තමන් පානා කෙලි තමන්ම දක්නා පමණමුත් රැස්සුවන් නොබලන නියාව දැන මුසුප්පුව ගොසින්. ඒකත් මොකක්ද? අර බුදුන් වහන්සේගේ අර අතන සිද්ධියම තමයි. උන්වහන්සේ වැඩම කරාට පස්සේ අර උග්ගසේන අවුල් යන සිද්ධිය තමයි යන්නේ. තමන් පානා කෙලි තමන්ම දක්නා පමණමුත් රැස්සුවන් නොබලන නියාව දැන මුසුප්පුව ගොසින්. මෙහි තමන් යනුවෙන් හැඳින්වෙන අයගේ නම කුමක්ද? කවුද මේ තමන් කියන්නේ? උග්ගසේනට. රැස්සූ පිරිස බලා සිටියේ කවුරුන් දෙසද? මෙයා ප්‍රශ්නද ළමයි බුදුන් වහන්සේ. හරි. 2022
තෙල අහස සිට නැටූ විද්දත් දුවගේ පියාට දීලා තමාගේ දුව මපුතුන්ට පාවා දෙන්ට කියව. මෙහි විද්දත් පියාට දෙන්ට කීවේ මොනවාද? මසුරන් දහස. මසුරන් දහස එන්න 17ට 17 වෙනි පිටුව 16 ඉවරයි. මෙහි විද්දත් පියාට දෙන්ටයි කීවේ මොනවාද? මසුරන් දහස. මේ ප්‍රකාශය ශ්‍රවණය කළේ කවරෙකුද? මොකද්ද ප්‍රකාශය? තෙල අහසින් නැටු විද්දත්තුවගේ පියාට දීලා තමාගේ දුව මපුතුන්ට පාවා දෙන්න කියලා කිව්වේ උග්ගසේනගේ යහළුවාට. උග්ගසේනට ලියන්න එපා. උග්ගසේන වැව්ව නෑ. උග්ගසේනගේ යාළුවා වැව්වේ. ඌ ඊට පස්සේ තමයි යන්නේ. මේ ප්‍රකාශය ශ්‍රවණය කළේ කවරෙකුද? උග්ගසේනගේ යහළුවා. එහෙම නැත්නම් මිත්‍රයා. සද්ධර්ම රත්නාවලිය රචනා වී ඇත්තේ කුමන රජ දවසද? මේ 2024. සද්ධර්ම රත්නාවලිය රචනා වී ඇත්තේ කුමන රජ දවසද? කාගේ රජ දවසද මේක රචනා වෙන්නේ? දෙවන පරාක්‍රම බාහු. දෙක පැරකුම්බා කියලා ලිව්වත් හරි, දෙවන පරාක්‍රම බාහු කියලා ලිව්වත් හරි. දෙක පැරකුම්බා නැත්නම් දෙවන පරාක්‍රම බාහු කියලා ලිව්වත් හරි. කෞශල්‍ය ගුණතිලක මේ දරුවෝ මේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. ටියුට් එක හම්බුණා නැත්තම් මේකට දාන්නකෝ. එතකොට යායි බයි. සද්ධර්ම රත්නාවලිය රචනා වී ඇත්තේ කුමන රජ දවසද? දෙවන පරාක්‍රම බාහු නැත්තම් දෙක පැරකුම්බා. 2024 ඒකේ ආයන්න සද්ධර්ම රත්නාවලිය රචනා කිරීම සඳහා පාදක කරගෙන ඇති ග්‍රන්ථයේ නම කුමක්ද? එක්කෝ ධම්මපදට්ට කතාව, එහෙම නැත්නම් පාලි ධම්මපදට්ට කතාව. දෙකෙන් එකක්. මොකක් ලිව්වත් හරි. ධම්මපදට්ට කතාව, පාලි ධම්මපදට්ට කතාව. දෙකෙන් එකක්. එක් දවසක් කඹේ නටන එකකුගේ දුවක් හුණතඬු අගකදී නටන එකක් ශිල්ප බලයෙන් උඩ අහස සක්මනුත් කෙරෙයි, නටයි, ගීත් කියයි. එදවස් උග්ගසේන නම් සිටපු තියාලනු කෙනෙකුන් හා සමග මැස්සක් මත්තෙහි සිට ආස සිට නටන ඒ විද්දත් දුවගේ හාවභාව ලීලා දැක වයෝදාත්වාදික රූප කලාප විකාරයක් බලවත් න්‍යායයි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේම ඇතිව ලදොත් ජීවත් වෙමි නොලදොත් මියමි සිතාගෙන නොකා නොබී හැඳට නැගීලා වැදහොත්තාහ. තද කළු අකුරෙන් මුද්‍රිත පදවල අර්ථ වෙන වෙනම ලියන්න. යාළුණු කියන්නේ මිත්‍රයා, යහළුවා. දැන් මේවට අවශ්‍ය කරන දේවල් සේරම ඉස්සරහ ලියවලා තියෙන්නේ. ඔය ටියුට් එකේ පිටුව 8 9 10 පිටු 3 තියෙන්නේ. අරුත් පැහැදිලි කිරීම වගුව. ඔතන වචන අණුවක් තියෙනවා. ඒ වචන අණුවෙන් තමයි ඕකත් ඇවිත් තියෙන්නේ. ඔය යාළුණු කියන එක අනිවාර්යෙන් ඔතන ඇති මන් දාලා. ඔව් දෙවෙනි එක යාළුණු කියන්නේ. හාවභාව ලීලා කියන්නේ ඒකත් ඇති ඔතන. හාවභාව ලීලා කියන 4. දැක්කනේ? තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථය වෙන වෙනම ලියන්න ගහම යාළුණු කියන්නේ යහළුවා, මිත්‍රයා කියන අර්ථය. හාවභාව ලීලා කියන්නේ රාගික ලීලා. රාගික ලීලා. රාගික ලීලා. රාගික ලීලා. විද්දත් දුව කෙරෙහි බැඳුණු උග්ගසේන සිටුපොත් හැසිරෙනු ආකාරය කෙටියෙන් විස්තර කරන්න. රූල් 4ක් නම් වැඩි. කෙටියෙන් විස්තර කරන එකට. මේ රූල් 2ක් විතර ලියුවාම ඇති මේ ලියන්න. ලිව්වනම් උත්තරයක් බලන්න හරිද කියලා. මෙහෙම ලිව්වනම් ඇති. විද්දත් දුව කෙරෙහි බැඳුණු උග්ගසේන සිටුපොත් හැසිරෙනු ආකාරය කෙටියෙන් විස්තර කරන්න. සැනකෙළියට ගොස් එන උග්ගසේන සැනකෙළියට ගොස් එන උග්ගසේන සැනකෙළියට ගොස් එන උග්ගසේන විද්දත් දුවව අයිති කර ගැනීමේ ආශා ඇතිව
අයිති කර ගැනීමේ ආශා ඇතිව අයිති කර ගැනීමේ ආශා ඇතිව නොකා නොබී නොකා නොබී නොකා නොබී නොකා නොබී ඇඳට නැග ඇඳට නැග ඇඳට නැග වැතිර සිටීම වැතිර සිටීම වැතිර සිටීම alla mä tiutte යවදන යෝ වැතිර සිටීම 2018 ආය අහලා තිබ්බනේ 18 කියන්නේ තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ තරම් තැනකින් සරණක් ගෙනවුත් පාවා දෙම් මෙහි තරම් නොවේ යන්නේ අදහස් කරන්නේ කුමක්ද තරම් නොවේ කියන්නේ සුදුසු නොවේ මෙම ප්‍රකාශය ශ්‍රවණය කළ තැනැත්තා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද ඔය බෝඩ් එකේ ලියලා තියෙන්නේ නොකිවිසිමත්මය නැත්තම් කැමති උනේ නැහැ අකමැති විය මොකක් හරි ආයි 21 අහලා තිබ්බ උත්තරේ තමන් පානා කිරි තමන්ම දක්නා පමණමුත් රැස්වූවන් නොබලන ලියාවදන මුසුප්පුව ගොසින් මෙහි තමන් යනුවෙන් හැඳින්වෙන අයගේ නම කුමක්ද උග්ගසේන රැස්වූ පිරිස බලා සිටියේ කවුරුන් දෙසද බුදුන් වහන්සේ දෙස හරිනේ එච්චරයි ඒ O level ප්‍රශ්න ටික O level ප්‍රශ්න ටික තමයි මේ ඊළඟට අපිට තියෙනවා ඒකකාන ආවරණ පරීක්ෂණය ගන්නකො ඒක මම වෙනම වීඩියෝ එකකින් දාන්න හැදුවේ ඒත් ඒක අපි පළවෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්න වගේ කරලා ඉවර කරමු ඒකකාන ආවරණ පරීක්ෂණයක් වෙනම දීලා තියෙන ආලට පළාත් ප්‍රශ්න ඊළඟට උපකාරක ප්‍රශ්න ඒවා සේරම දාලා වෙනම පිටු 6කට ඉවුට්ටා ඒකත් හම්බෙලා නැත්තම් ඉල්ල ගන්න මේකටම දාලා හරි බලන්න ඒක කෙටි පිළිතුරු ලියන්න සද්ධර්ම රත්නාවලිය රචනා වූ යුගය කුමක්ද සද්ධර්ම රත්නාවලිය රචනා වෙච්ච යුගය තමයි මොකක්ද දඹදෙණි යුගය දඹදෙණි යුගය ඒකකාන ආවරණ පරීක්ෂණ 1 ඒක උග්ගසේන ගැන තියෙන එක ඒ විදිහට හැමට මේ යුනිට් එකකට ඔයාලට එකක් හම්බෙනවා ඒකේ පළවෙනි පිටුව මේක සද්ධර්ම රත්නාවලිය රචනා වූ යුගය නම් කරන්න දඹදෙණි යුගය එවකට රජ කළ රජ කවුද දෙවන පරාක්‍රම බාහු නැත්තම් දෙවන පැරකුම්බා නැත්තම් දෙක පැරකුම්බා මොකක් හරි සිරි පැරකුම්බා කියලා ලියන්න එපා ඒ සිරි පැරකුම්බා ඉන්නේ මේ ඒත් කෝට්ටේ යුගයේ තමයි මේ දඹදෙණි යුගයේ ඒක කෝට්ටේ යුගයේ ඒක එන්නේ මේ කෑරගල වෙහෙර වැඩුමට තමයි සිරි පැරකුම්බා එන්නේ හරි ඒකට මග විසිතුරු ඒ කාලේට තමයි ඒක එන්නේ සිරි පැරකුම්බා නෙමෙයි දෙවන පැරකුම්බා නැත්තම් දෙවන පරාක්‍රම බාහු නැත්තම් දෙක පැරකුම්බා සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමෙහි අරමුණ කෙටියෙන් දක්වන්න මොකද්ද සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේ අරමුණ ඔයාලට මං හයිලයිට් කරෙවුවා සාහිත්‍ය අච්චුපොත ගන්න සාහිත්‍ය අච්චුපොතේ පිටුව 79 ඒකේ බලන්න අර දෙවනි ඡේදේ කහපාට කොටුවේ දෙවනි ඡේදේ උග්ගසේන වස්තුව ගැන තියෙන එකේ දෙවනි ඡේදේ යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ පූර්විකාවෙහි දැක්වෙන මේ සඳහනට අනුව සද්ධර්ම රත්නාවලිය රචනා කොට ඇත්තේ සාමාන්‍ය පොදු ජනතාව ආරමුණු කොටගෙන බව පැහැදිලි වේ. එතකොට ඒකෙන් ගලපලා ලියවනම් හරි. සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේ අරමුණ කෙටියෙන් දක්වන්න. දැන් මේක
විශාලවනේ තියෙන්නේ. කෙටියෙන් දක්වන්න කියන්නේ. කෙටියෙන් දක්වන්න කිව්වම මොකද ලියන්න ඕනේ? සාමාන්‍ය පොදු ජනතාවට ලියාගන්න. සාමාන්‍ය පොදු ජනතාව ලිව්වේ නැත්තම් ලියාගන්න. සාමාන්‍ය පොදු ජනතාවට සාමාන්‍ය පොදු ජනතාවට ධර්මයේ හැසිර නිවන් මාර්ගය සාදා ගැනීම සඳහා නිවන් මාර්ගය සාදා ගැනීම සඳහා සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේදී මූලාශ්‍ර කරගත් ග්‍රන්ථය දක්වන්න. පාලි ධම්මපදට්ට කතාව. ඒකේ කතුවරයා කවුද? බුද්ධඝෝෂ හිමි. ඒකේ යුගය මොකද්ද? අනුරාධපුර යුගය. සද්ධර්ම රත්නාවලිය නම් කෘතියෙහි කතා රීතිය කෙසේ හැඳින්වේද? බණ කතා රීතිය කියලා තමයි කියන්නේ. සද්ධර්ම රත්නාවලියෙහි කතාවස්තු තුළ දැකිය හැකි ලක්ෂණ තුන නම් කරන්න. ලක්ෂණ තුනක් එහෙම විශේෂ ලක්ෂණ තුනක් එහෙම නැහැ. ඔයාට ලියන්න පුළුවන් ලක්ෂණ ගොඩක් තියෙනවා. හරිද? එතකොට ලියාගන්න උත්තර ලිව්වේ නැත්නම් කතාව කීමේ අරමුණ මුලින්ම පැහැදිලි කිරීම. එක ලක්ෂණ තුනක් කියලා නෑ විශේෂයෙන් මේ ගැන ගොඩක් තියෙනවා. ලක්ෂණ ඔය රත්නකොඩිකාරගේ පොත් ගත්තොත් ඒවයේ තියෙන ලක්ෂණ 12ක් විතර දක්වලා. එතකොට මේ ඔක්කොම ලියන්න ඕනේ නෑ. තුනයිනේ අහලා තියෙන්නේ. තුනක් ලියනකොට ලියන්න. පළවෙනි එක කතාව කීමේදී අරමුණ මුලින්ම දැක්වීම. මුලින්ම අරමුණ කියනවා. මේ කතාව කියන්නේ ඇයි කියන අර්ථය. කතාව කීමේදී මුලින්ම අරමුණ දැක්වීම. මුලින්ම අරමුණ දැක්වීම. දෙවෙනි එක කතාව අවසානයේදී දහම් උපදේශයක් ලබා දීම. දහම් උපදේශයක් ලබා දීම. තුන්වෙනි එක අතීත කතාවක් ඇතුළත් කිරීම. අතීත කතාවක් ඇතුළත් කිරීම. අතීත කතාවක් ඇතුළත් කිරීම. මෙම කතුවරයා සතු භාෂාවේ සම්මිශ්‍රණය කවරනම් ව්‍යවහාරයන්ගෙන් සැදුම් ලද්දේද? ලියාගන්න. පණ්ඩිත ප්‍රිය භාෂාව, ලෝක ව්‍යවහාරය, ගැමි ව්‍යවහාරය. ලෝක ව්‍යවහාරය, ගැමි ව්‍යවහාරය, පණ්ඩිත ප්‍රිය භාෂාව. පණ්ඩිත ප්‍රිය භාෂාව. ලෝක ව්‍යවහාරය, ගැමි ව්‍යවහාරය, පණ්ඩිත ප්‍රිය භාෂාව. සද්ධර්ම රත්නාවලිය මෙම කතාවස්තුවෙන් දෙන දහම් පණිවිඩය කුමක්ද? මොකක්ද අන්තිමට කියලා තියෙනවා. මේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් දුරු විය යුතුය. මේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් දුරු විය යුතුය. සද්ධර්ම රත්නාවලිය යන්නේ අරුත කුමක්ද? මොකද්ද සද්ධර්ම රත්නාවලිය කියනගේ අර්ථය? සදහම් නැමැති මිනිකැට අමුණන ලද මාලය. සදහම් නැමැති මිනිකැට අමුණන ලද මාලය. උග්ගසේන වස්තුවෙහි කීවන කතා වස්තුවද 256. සම්පූර්ණයෙන් කතා 310ක් තියෙනවා සද්ධර්ම රත්නාවලියේ. ඒකේ 256 වෙනි කතා වස්තුව තමයි උග්ගසේන සිටු පොත් වස්තුව කියලා කියන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සද්ධර්ම රත්නාවලිය යන්නේ අර්ථය තමයි සදහම් නැමැති මිනිකැට අමුණන ලද මාලය. උග්ගසේන වස්තුවෙහි කීවන කතා වස්තුවද 256. ඊළඟට 2 ලදොත් ජීවත් වෙමි නොලදොත් මියමි. මෙසේ කියන්නේ කවුරුන්ද අයන්න? උග්ගසේන. එසේ ලබා ගැනීමට උත්සාහ කරන්නේ කුමක්ද? විද්දත් දියණියව. විද්දත් දියණියව. මෙසේ ඌයේ කුමකින් පසුවද? මොකකින් පස්සේද උනේ? රජගහ නුවරට ගොස් ක්‍රීඩා නාටක නරඹා පැමිණීමෙන් පසුව.
රජගහ නුවරට ගොස් ක්‍රීඩා නාටක නරඹා පැමිණීමෙන් පසුව එසේ වී නම්ම විසේ වී නම් මදුව පාවා දෙමි. එසේ වී නම් යනු කෙසේ වී නම්ද? එසේ වී නම් යනු මොකද්ද? උග්ගසේන සිටු කුලය අතහැර දමා විද්වත් කුලයට පැමිණීම. එසේ වී නම් කියන්නේ උග්ගසේන සිටු කුලය අතහැර දමා විද්වත් කුලයට පැමිණීම. උග්ගසේන සිටු කුලය අතහැර දමා විද්වත් කුලයට පැමිණීම. මේ ප්‍රකාශය කුමක් අරබයා කරන ලදද? කුමක් අරබයා කරන ලදද කියන්නේ අරබයා කියන්නේ මොකක් පදනම් කරගෙනද කිව්වේ කියලා අහන්න. මේ කියන්නේ එසේ වීනම් මදුව පාවා දෙමි කියලා කියන්න හේතුව මොකක්ද? මේ ප්‍රකාශය කුමක් අරබයා කරන ලදද? අරගොල්ල මසුරන් දහස ගෙනල්ලා දීපු හින්දානේ ඔය එහෙම කතාවක් එයා කියන්නේ. ඔයාලට ලියන්න. උග්ගසේනගේ මිතුරාලවා මසුරන් දහසක් ඔස්සේ විද්වත් දියණියව ලබා ගැනීම අරබයා මෙය ශ්‍රවණය කරන්නා ඉන්පසු කලේ කුමක්ද? මොකද්ද කරේ? ගෙදරට ගිහිල්ලා කිව්වා. උග්ගසේනගේ අම්මට ගිහිල්ලා කිව්වා කියන එකනේ. ලියන්න. මේ පිළිබඳ සිදු වූ විස්තරය උග්ගසේනගේ දෙමව්පියන්ට දැන්වීම. තොප ගියමැන හුනමැන මේ ප්‍රකාශය ශ්‍රවණය කරන්නේ කවුද? කවුද ශ්‍රවණය කරන්නේ? උග්ගසේන. කියන්නේ කවුද? විද්වත් දියණිය. මෙසේ කන් දෙන අය අනතුරුව එළඹි නිගමනය කුමක්ද? ඒ කියන්නේ දැන් උග්ගසේනට මෙහෙම බැනුම් අහන්න වෙන්නේ ඇයි මොකක් හින්දාද කියලා උග්ගසේන කල්පනා කරනවානේ. ඊට පස්සේ උග්ගසේන බලනවා මේක මෙහෙම වෙන්න හේතුව මේකයි කියලා. අන්න ඒ විස්තරය ලිව්වනම් හරි. මෙසේ කන් දෙන අය අනතුරුව එළඹි නිගමනය කුමක්ද? තමා ශිල්පයක් ඉගෙන ගත යුතු බව. හුනමැන යන්නෙහි අරුත කුමක්ද? හුනමැන කියන්නේ මොකක්ද? ගියමැන හුනමැන. ගියමැන කියන්නේ යන්න. හුනමැන කියන්නේ ඉන්න. සිටින්න වගේ අර්ථයක්. උග්ගසේන නම් සිටු පුත්‍රයාට ශිල්ප දක්වන්නට කියව. මෙසේ අනකරන්නේ කවුරුන්ද? බුදුරජාණන් වහන්සේ. බුදුන් වහන්සේ. අනකරණයේ කාහටද? කාටද කරන්නේ? මුගලන් මහරහතන් වහන්සේ නැත්නම් මුගලන් තෙරුන් වහන්සේ. කියව කුමන ක්‍රියාපද වර්ගයට අයත්ද? මේක සාහිත්‍ය නෙමෙයි. මේ කියව කියන්නේ විධික්‍රියා. විධානයක් නෙදෙන්නේ. විධික්‍රියා. මහණෙනි මේ දෙකටම නිස්ස කළෝ මුතුමෝමය. මෙහි නිස්ස යන්නේ අර්ථය කුමක්ද? නිස්ස කියන්නේ හේතු. මේ පිළිතුර ලැබෙනුයේ කවර පැනයකටද? මේ පිළිතුර ලැබෙන්නේ මොන වගේ උත්තරයකටද කියලා අහන්න. ඒ කියන්නේ මහණෙනි මේ දෙකටම නිස්ස කළෝ මුතුමෝය කියන උත්තරය හම්බෙන්නේ මොන වගේ ප්‍රශ්නයකටද කියලා අහන්න. මොකද්ද? ධර්ම සභාවේදී කතාවක් එනවා උග්ගසේන රහත් වෙන්න කරපු පිනත් සිටු කුලයක ඉපදිලා විද්වත් වෙන්න කරපු පවත් ගැන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක ගැන තමයි අහන්නේ. එතකොට ඒක ලිව්වනම් හරි. මේ පිළිතුර ලැබෙනුයේ කවර පැනයකටද? උග්ගසේන තෙරුන් වහන්සේ කිව්වත් කමක් නැහැ. මොකද එතකොට උග්ගසේන රහත් වෙලානේ.
උග්ගසේන තෙරුන් වහන්සේ නැත්නම් උග්ගසේන සිටු පුත්‍රයා රහත් වීමට කළ පිනත් උග්ගසේන සිටු පුත්‍රයා රහත් වීමට කළ පිනත් සිටු කුලයක ඉපිද නැත්නම් ඉපිද සිටු කුලයක ඉපිද යලි විද්දත් කුලයකට වැටෙන්නට කල පවත් පිළිබඳ වූ පැනය මේ ප්‍රකාශය කරන්නේ කවුරුන්ද? මහණෙනි මේ දෙකටම නිස්සකලව මුතුමය. කවුද කියන්නේ? බුදුන් වහන්සේ. මෙතනට සත්වන දවස මම ශිල්ප දක්වමි. මෙසේ පවසන්නේ කිනම් ශිල්පයක් පිළිබඳවද? විද්දත් ශිල්පය. නැත්තම් නැටීම් කියන්නේ ක්‍රීඩා නාටක කියලා ලිව්වත් කමන්නේ හරිය. මේ දක්වන්නේ කවර කුලයකට අයත් ශිල්පද? විද්දත් කුලයට. මේ තැනත්තා ශිල්ප දක්වන්නට යන්නේ කොහෙටද? රජගහ නුවරට. එවත්නි සැටරියන් හුණදණ්ඩෙන් බස්නා ගමනේ බයක් නොවීද? මෙහි තදකලු අකුරින් මුද්‍රිත වචනවල අරුත් ලියන්න. එවත්නි කියන්නේ තොපට නැත්තම් ඔබට එහෙමත් නැත්තම් තොපට කියන අර්ථය. බස්නා ගමනේ කියන්නේ බහිද්දි නැත්තම් බසින විට බහිද්දි ඒ වගේ අර්ථයක්. ආයන්නෙහි ඔබ සඳහන් කළ පිළිතුර ඇසූ තැනැත්තා ඉන්පසු කළේ කුමක්ද? ඒක දෙවෙනි ප්‍රශ්නේ. මේ පැනේ අසන්නා සහ ඊට ලැබෙන පිළිතුර කුමක්ද? අසන්නේ කවුද? භික්ෂුවක් තමයි අහන්නේ. ඊට ලැබෙන පිළිතුර කුමක්ද? අපට බයක් නැත. ඒ විදිහටම ලියන්න ඕනේ. බයක් නැත කියලා කිව්වත් ඒත් කමක් නැහැ. මෙහෙම තමයි කියන්නේ හැබැයි. අපට බයෙක් මේ මහ ප්‍රාණබ බයෙක් නැත. අපට බයෙක් නැත. අපට බයෙක් නැත. අපට බයෙක් නැත. ආයන්නෙහි ඔබ සඳහන් කළ පිළිතුර ඇසූ තැනැත්තා ඉන්පසු කළේ කුමක්ද? බුදුන් වහන්සේ කරා ගොසින් උග්ගසේනයන් හුණදණ්ඩෙන් බසින විට බුදුන් වහන්සේ කරා ගොසින් උග්ගසේනයන් උණදණ්ඩෙන් බසින විට බයක් ඇති නොවූ බව පැවසීමෙන් බොරු රහත් භාවයක් හඟවන බව පැවසීම ඒකනේ කරේ. එයා ගිහිල්ලා කිව්වා
මේ උග්ගසේන බොරුවට රහත් කියලා පෙන්වන්න හදනවා උණ දණ්ඩෙන් බහිද්දී යාට බයක් ඇති උනේ නැහැ වගේ එකක් කියලා එහෙම එකක් ගිහින් බුදුරජාණන් වහන්සේට කියනවා. ඒක තමයි උන්නේ. මුන්නහන්සේ සිනාවක් සිපීසේක විද්දත් කමෙක් ඇතිවෙන මේ සිදුවීම කවරනම් කාර්යයකට යන අතරමඟ සිදු වුනිද? මේ අතීත කතාවට පාදක වෙන ප්‍රශ්නයක්. අතීත කතාවේදී උග්ගසේනගේ ගෑණි කලින් භවයේ බත් සාල් අරගෙන යනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට හදන රන්දා ගැබට මෙහෙවර කරන මිනිස්සුන්ට දාන දෙන්න. හරි? මේ මෙහෙවර කරන මිනිස්සුන්ට දාන දෙන්න යන අතරමඟ දකිනවා භික්ෂුන් වහන්සේනේ පිණ්ඩපාතේ වඩිනවා. මේ පිණ්ඩපාතේ වඩිනකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒක දකිනවා උග්ගසේනගේ ගෑනු කෙනා, ඒ කියන්නේ විද්දත් දියණිය පෙර භවයේ කුල දුවණියක් විදිහට ඉන්නේ. එයා දකිනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා. එතකොට එයා ටක් ගාලා කියනවා ස්වාමි පුරුෂයාට කරත්තේ නවත්තන්න මේකේ අරන් යන බසුත් ගොඩක් තියෙනවානේ අපි මේ උන්වහන්සේට දාණය ටිකක් දෙමු කියලා හොඳ චේතනාවක් ඇති වෙනවා. ඒක තමයි මෙතන වෙන්නේ. මුන්වහන්සේ සිනාවක් සිටීසේක. ඒ චේතනාව ඇති වුණාට පස්සේ දාණය පූජා කරාට පස්සේ උන්වහන්සේ දාණය පිළි අරගෙන උන්වහන්සේ පිටින් පේන්නේ නැති වුණාට රහත් භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ බලනවා මේ දෙන්නගේ අරමුණ මොකද්ද? මේ දෙන්න මොකද්ද මේ ප්‍රාර්ථනා කරන්නේ මට දාණය දීලා මේ වඳින්නේ මොකක් කියලා ඉල්ලලාද කියලා බලද්දි නිවන් දකින්න තමයි ප්‍රාර්ථනා කරන්නේ. ලබන භවයකදී ඒක වෙනවද කියලා බැලුවහම ඔව් ලබන භවයකදී නිවන් දකිනවා. ඒක දැකලා උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ මේ හිනාවක් පෙන්නනවා. ඒ ගැන සතුටු හිතිලා. නැතුව මේ ඇත්තටම කපටිකමක්වත් නැත්තම් මේ විද්දත් කමක් කියන්නේ නිකන් නැට්ටුක්කාර ගතියක් ඇති වුණා කියන එක නෙමෙයි. හරි? එයා hina වෙන්නේ ඒක ඉෂ්ට සිද්ධ වෙන හින්දා. මේ මිනිස්සු දෙනා නිවන් දකින්න හින්දා. ඒකට ඒ සිද්ධිය තමයි පාදක වෙන්නේ. මේ සිදුවීම කවරනම් කාර්යයකට යන අතරමඟ සිදු වුනිද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේට සෑදෙන රන් දාගැබෙහි මෙහෙවර කරන ජනයාට සාල්බත් ගෙන යන අතරතුර මේ ප්‍රකාශයට කන් දුන් අය ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? මේ ප්‍රකාශය කවුද කරන්නේ? මුන්වහන්සේ සිනාවක් සිපීසේක විද්දත් කමෙක් ඇතිවන. මොකද්ද මේ ප්‍රකාශය කවුද කරන්නේ? ඒක කරන්නේ කුල දුවණිය. විද්දත් දියණිය කලින් භවයේ. එයා තමයි ඒක කරන්නේ. අහන්නේ කවුද? සැමියානේ. මිනිහානේ අහන්නේ මේ මෙහෙම භික්ෂුන් වහන්සේ ගියාට පස්සේ යාට කියන ඇනුම් පදේ අහන්නේ මිනිහානේ. එතකොට අහන්නේ කවුද? ස්වාමි කුලදුවණියගේ ස්වාමි පුරුෂයා. මෙහි සිපීසේක යන්නේහි අර්ථය කුමක්ද? සිපීසේක කියන්නේ සිනාසුනා. මෙම ප්‍රකාශය කළ අයට ඊළඟ භවයේදී අත්තු ඉරණම කුමක්ද? මේ ප්‍රකාශය කරේ කවුද? විද්දත් දියණියනේ. විද්දත් දියණිය කලින් භවයේ කියන්නේ කුලදුවණිය. එයාට ඊළඟ භවයේදී අත්තු ඉරණම කුමක්ද? විද්දත් කුලයේ ඉපදීම. විද්දත් කුලයේ ඉපදීම. එච්චරයි. විද්දත් කුලයේ ඉපදීම.
විද්වත් කුලයේ ඉපදීම. එතකොට මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. අපි ගිය සතියේ ඔය ටියුට් එක ඔතනින් තියන්න. ඊටු ටික අපි වෙනම වීඩියෝ එකකින් එවන්න. එතකොට ඒක තියෙන පසුගිය පළාත් ප්‍රශ්න පත්‍ර සහ උපකාරක ප්‍රශ්න පත්‍ර ටියුට් එක. ඒක හැම තියන්න. ඊළඟට අපි එමු මේ මොකටද විචාරයක් ලියන්න තියෙන. ඉතින් ආයෝග පැහැදිලි කරන්න දෙයක් නැහැ. ගිය සතිය පැහැදිලි කරාම වීඩියෝ එකක් දාලා දෙන්න ආලට වෙනම ආයි විචාරයක් ලියන හැටි ආයි උගන්වන්න ඕනේ නැහැ එතකොටනේ. මේ පොදු ආකෘතියක් දුන්නා ආලට විචාරයක් ලියන විදිහ. ඒ තමයි මුලින් මම නිකන් කියන්නම්. ආයි අර ගිය සතියේ වගේ ලොකු විස්තර කිරීමක් කරන්න YouTube channel එක ඇති බලන්න. විනාඩි 19ක් කර 20ක් කර අරන් මම හිතන්නේ කියලා දීලා දෙන්න. එතකොට විචාරයක් ලියනකොට මුලින්ම ආලා හැඳින්වීම ලියන්න ඕනේ. ඒ හැඳින්වීමට පොත ගැන විස්තරයක්, කතෘ ගැන විස්තරයක්, යුගය, ඒක ලියවෙන විදිහ, පාදක කරගත්ත ග්‍රන්ථ තියෙනවා නම් ඒවා, ඒ දේවල් පිළිබඳව තමයි හැඳින්වීමේදී දාන්නේ. 10 විචාරයක් නම් මේකේ අගට දානවා කෙලින්ම මේකේ අගටම පහත නිදසුන් වලින් ඒ බව පැහැදිලි වේ. නැත්නම් පහත නිදසුනින් ඒ බව පැහැදිලි වේ. මෙතන හැඳින්වීමේ අගට එන්න ඕනේ අධ්‍යයනයේදී අපට කියලා කෑල්ලක්. ඒ අධ්‍යයනයේදී අපට කියන කෑල්ලට ප්‍රශ්නය දාන්න ඕනේ. ප්‍රශ්නේ තියනවා නම් ඔයාලට හිතන්නකෝ හාස්‍ය හා උපහාසය මතුවන අයුරින් චරිත නිරූපණය කර ඇති ආකාරයේ සද්ධර්ම රත්නාවලිය ඇසුරෙන් විමසන්න කියලා. එහෙමනම් හැඳින්වීම ලිව්වා. ඒකේ අගට අධ්‍යයනයේදී අපට හාස්‍ය හා උපහාසය දනවන අයුරින් චරිත නිරූපණය කර ඇති ආකාරය සද්ධර්ම රත්නාවලිය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. ඒ බව පහත නිදසුනෙන්ද දැක්වේ කියලා ඒ බව පහත නිදසුනෙන් දැක්වේ කියලා නිදසුනක් දානවා. ඊට ඒ නිදසුන විස්තර කරනවා. ඊට ඒකේ අගට දාන ඒ විස්තරයකට ඒ බව පහත නිදසුනෙන් දැක්වේ. ආය නිදසුනක් දානවා. ඒ නිදසුන ගැන විස්තර කරනවා. ඒකේ අගට දානවා ඒ බව පහත නිදසුනෙන් දැක්වේ. නිදසුනක් දානවා. ඒක විස්තර කරනවා. නිදසුන් තුන ඉවරයි. ඊට පස්සේ දාන මොකක්ද? ඉහත නිදසුන් අනුව පැහැදිලි වන්නේ හාස්‍ය හා උපහාසය දනවන අයුරින් සද්ධර්ම රත්නාවලිය ලියා ඇති අයුරුයි. එච්චරයි. හරි? ඊළඟට ඒ 10 විචාරයන් 15 විචාරයක් වුණා. ඒකෙදි ඔයාලට ඒ විදිහටම හැදින්වීම ලියන්න වෙනවා. අධ්‍යයනයේදී අපට පැහැදිලි වෙයි කියලා ප්‍රශ්නය දාන්න වෙනවා. ඒ දාලා ඉවර වෙලා එක කියලා දාලා පැත්තෙන් ඒ අතුරෙන් පළවෙනි කරුණ ගන්නවා. දැන් අපි ගත්ත ගිය සතියේ ගුත්තිල කාව්‍ය අර්ථ රසය හා ශබ්ද රසය පැහැදිලි වන අන්දමට වැත්තෑවේ හිමියන් විසින් ගුත්තිල කාව්‍ය රචනා කර ඇති අයුරු. එතකොට ඒක ගත්තාම ඒ අනුව අර්ථ රසය දනවන අන්දමට ගුත්තිල කාව්‍ය ලියා ඇති අයුරු පහත නිදසුන් වලින් දැක්වේ. පළවෙනි කවිය අර්ථ රසය දැක්වෙන. එසේ ඒක හැඳින්වේ. ඒක විස්තර කරා. ඊළඟට දෙවෙනි කවිය අර විදිහට මේ බව පහත නිදසුනෙන් දැක්වේ. දෙවෙනි කවිය ඒකේ විස්තරය එතනින් ඉවරයි. ඒ පළවෙනි එක. නිදසුන් දෙකෙන් ලියන්න ඕනේ කරුණකට. ඊළඟට දෙවෙනි කරුණ. දෙවෙනි කරුණ දැක්ම ඒ අනුව ගුත්තිල කාව්‍ය රචනා කිරීමේදී ශබ්ද රසය ගෙන හැරපෑ ඇත්තේ මෙලෙසිනි. දෙවෙනි කවිය දැම්ම. ඒක විස්තර කරා. ඒ බව පහත නිදසුනෙන් දැක්වේ. ඊළඟ කවිය දැම්ම. මේ අනුව පැහැදිලි වන්නේ ගුත්තිල කාව්‍ය රචනා කිරීමේදී අර්ථ රසය හා ශබ්ද රසය ගෙන හැරපෑ ඇති අයුරු වේ. එච්චරයි. හරි. ඒ ටික තමයි ලියන්න තියෙන්නේ. ඔය තමයි ਵਿਚාරයක් කියන මහ ලොකු සිද්ධියක් නෙවෙයි ඔයාලට. ඒක හරි අමාරු නට. අපි එකක් ලියමු අද. මේක නම් තනිකර ලිවිල්ලක් තියෙන්නේ. මේ ටියුට් එකේ එන්නකො පිටුව 19ට මොලේ ලියන්න ඕනේ ਵਿਚාරයට පොදු හැඳින්වීමක්. ඒක ඔයාලට ඕනේ ਵਿਚාරයකට ලියත හැකියි. 19 වෙනි පිටුවේ උඩ කොටුවක් දාලා තියෙනවා. උග්ගසේන කියන ඕනම ਵਿਚාරයකට පොදුවේ ලියන්න පුළුවන් හැඳින්වීම කියලා. ඒ හැඳින්වීම ලියා ගන්න මම කියන්නම්. ඊට පස්සේ අපි ਵਿਚාරෙ ලියමු.
දඹදෙණි යුගයේදී මේ ලියන්නේ 19 වෙනි පිටුවේ උඩ කොටුවේ දඹදෙණි යුගයේදී ධර්මසේන හිමියන් විසින් දඹදෙණි යුගයේදී ධර්මසේන හිමියන් විසින් පාලි ධම්මපදට්ට කතාව ඇසුරු කරගෙන නිර්මාණය කරන ලද සද්ධර්ම රත්නාවලිය වූ කලි පුරාතන ගද්‍ය සාහිත්‍යයේ අපට හමුවන විශිෂ්ටතම බණ කතා පොත ලෙසින් හඳුනාගත හැක. එයින් උපුටාගත් උග්ගසේන සිටුපොත් වස්තුව අධ්‍යයනය කිරීමේදී අපට අන්න එතනින් නවත්තන්න ඕනේ. ඒක තමයි කියන්නේ හැඳින්වීම කියලා. දැන් අපි ලිව්වේ 19 වෙනි පිටුවේ ਵਿਚාරයට උදව්වක් එකේ කොටුව ඇතුලේ ඕනම උග්ගසේනකින් එන ਵਿਚාරයකට ලියන්න පුළුවන් පොදු හැඳින්වීම. හරි. අධ්‍යයනයේදී අපට කියන තැනට එනකම් ඕන ਵਿਚාරයකට ඕන විදිහකට ලිය හැකි මේක. හරි. අධ්‍යයනයේදී අපට දැන් මම මොකද්ද කිව්වේ ඔබට? දඹදෙණි යුගයේදී ධර්මසේන හිමියන් විසින් පාලි ධම්මපදට්ට කතාව ඇසුරු කොටගෙන නිර්මාණය කරන ලද සද්ධර්ම රත්නාවලිය වූ කලි පුරාතන ගද්‍ය සාහිත්‍යයේ අපට හමුවන විශිෂ්ටතම බණ කතා පොත ලෙසින් හැඳින්විය හැක. එහි එන උග්ගසේන සිටුපොත් වස්තු අධ්‍යයනය කිරීමේදී අපට කියලා නැත්te. මේක තමයි හැඳින්වෙන්නේ. හරි. එයාට විචාර නිදසුන් දීලා තියෙනවා වල 19 වෙනි පිටුවේ ඉඳලා 19 20 21 වෙනකන් තියෙන ආලට විචාර හැඳින්වෙයි. හරි. වැඩ ඒකේ තියෙනවා බලන්න ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ විශේෂත්වය දීලා තියෙනවා පළවෙනි විචාර නිදසුන් ටික හැටියට. තව දුගණිතත් නිර්වද්‍ය ශිල්පයක් මොත් සාවද්‍ය ශිල්ප කතාව ආරම්භයේදීම කතාව කියන්නේ කුමක් සඳහාද පැහැදිලි කරනවා. ඒවා ලස්සන්ට විස්තර කරලා ටියුට් එකේ දාලා තියෙනවා නිදසුන් ගන්න විදිහ වලට. නිදසුන් ගන්න විදිහ ලස්සන්ට දීලා තියෙනවා මේ ටියුට් එකේ 19 20 21 පිටුවල. ඊළඟට ඔයාලට පේනවා මේ අංක වැරදිලා තියෙනවානේ. ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ විශේෂත්වය 1 කියලා තියෙන. ඊළඟට ආය චරිත නිරූපණයත් 1 කියලා වැටලා තියෙනවා. කමන්නේ. චරිත නිරූපණය හාස්‍ය ලදොත් ජීවත් වෙමි නොලදොත් මීසිතා. ඒක. ඊළඟට උපහාසය මදුව විකුණන්න නැතෝ විදිහට දීලා තියෙනවා. ඊට විචාරයක් ලියද්දී ආලා මේ පොදු හැඳින්වීම දැම්මා. මේ විචාර නිදසුන් ටික ආලට මතකයි නා. ඒ විචාර නිදසුන දැම්මා. ඒක ගැන විස්තරය ලිව්වා ලස්සන්ට. හරි. අපි අද ඒක ලියමු. ලියනවා නම් අපි අද ලියන්නේ 18 වෙනි පිටුවට එන්න. එතනින් එකක් තමයි අරන් ලියන්න. ඔයාලට මෙතන තියෙන විචාර
පසුගිය විභාග විචාර ප්‍රශ්න විදිහට 2017 20 6 22 23 24 එතන පහක් තියෙනවා. පෙළ පොතේ 3ක් තියෙනවා. මම හිතන්නේ පෙළ පොතේ තියෙන ඒවාත් තියෙනවා අර විභාග ප්‍රශ්න අතර. ඒතර 5යි 3යි අපි පොදුවේ ගමුකෝ 8යි. තව අර ඒකක අනාවරණ පරීක්ෂණයේ මෙතෙක් ආපු නැති ප්‍රශ්න පහක් තියෙනවා. 5යි 3යි 8යි 5යි 13ක් තියෙනවා ඔක්කොම විචාර ප්‍රශ්න. මේවා ඔයාලා තනියෙන් ලියන්න ඕනේ. ලියලා ඔයාලට පුරුදු වෙන තරමට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ විභාගෙ ලියන්න. හරි. කවුරුත් ගුරුවරයෙක් දෙන දෙයක් ලියාගෙනවත් ඉස්කෝලේ සර් හරි ටීචර් හරි දෙන දේ ලියාගෙනවත් එහෙම ගිහිල්ලා විචාර ලියන්න බෑ. ඔයාලා ලියලා විචාර ලියලා පුරුදු වෙන්න ඕනේ. මොකද විචාර 3ක් ඔබ ලියන්න ඕනේ. 15 2යි 10 1යි. පැය කීයද හම්බෙන්නේ අපිට? පැයයි හම්බෙන්නේ. පැයකින් විචාර 3. ඔව්. ඉතින් පැය 2යි සාහිත්‍ය පේපරයට දෙන්නේ. සාහිත්‍ය පේපරේ දෙන්නේ විචාර ලියන්න විතරද? නෑනේ. ප්‍රශ්නක් තියෙනවානේ. පළවෙනි එකේ දෙනවා කෙටි ප්‍රශ්න 20ක්. දෙවෙනි එකේ තියෙනවා ගද්‍ය පද්‍ය කොටස් ඇසුරෙන් අහන ප්‍රශ්න 5ක්. ඒකේ විස්තර කිරීම තියෙනවා සමහර ඒවා. දැන් අපි ඔය ප්‍රශ්න කොච්චර කරාද විස්තර කිරීම තියෙනවා. දැක්කත් තඩි විදිහට ලියන්න තියෙනවා. ඒතර ඒ ඔක්කොම ටයිම් එක මැනේජ් කරගන්න ඕන ආලා පැය දෙකට. මේ විචාර 3 ඔබ ලියන්න ඕනේ පැය එකක් ඇතුළත. පැය දෙකකින් නෙමෙයි පැය එකයි. සිංහල පේපර් එකට පැය 5ක් තියෙනවා. ඒක හරි. පැය 5ම විචාර ලියන්න දෙන්නේ නැහැ. මේකෙන් පැයක් යනවා MCQ පේපර් එකට. ඊළඟට තව පැය දෙකක් යනවා ඔයාලට මේ මොකක්ද රචනා පේපර් එකට. අර දෙවෙනි කොටසට ආරාධනා පත්‍ර, න්‍යාය පත්‍ර, රචනා ඒ සෙට් එක තියෙන එකට. ඊළඟට ලොකු සාහිත්‍ය පැසේජ් එකක් දීලා ඉවරලා ප්‍රශ්න අහනවා. සමහරට පොයම් එකක් අපි නැත්තම් මොකද කියන්නේ කවියක් දීලා ප්‍රශ්න අහනවා. එහෙම තියෙනවා. ඊළඟට හම්බෙන්නේ සාහිත්‍ය පේපරේට ප්‍රශ්න ඒ පේපරේට පැය දෙකයි. ඒ පැය දෙකෙත් විචාර 3ක් ඔබ ලියන්න ඕනේ. ගද්‍ය පද්‍ය කොටස් ඇසුරෙන් අහන අර කෙටි ප්‍රශ්න එකක් තියෙනවා. දෙවෙනි එක අර ලොකු ඡේද ඇසුරෙන් අහන ප්‍රශ්න තියෙනවා. ඒතර ඔය ඔක්කොටම අප ටයිම් එක මැනේජ් කරගන්න. විචාර ගෙදර ලියලා පුරුදු වුනේ නැත්නම් කොහොමද ලියන්න බෑ. අහන් ඉඳලා කවුරු හරි දෙන දෙයක් ලියන් ගිහිල්ලා එහෙමනම් බෑ. ගෙදරදී ඒතර මෙච්චර 13ක් දාලා දෙන්නේ මට මේ කසනවට නෙවෙයි ඒවා දාලා දෙන්නේ මේ. මොනවාද? මෙහෙම දෙන්නෙත් නෑ. දීලා තියෙන මේවා උත්තර අපි එවනවා. හරි? මේවට අපි ආදර්ශ උත්තර එවනවා. ඒක හරි. ඒ උත්තරේ කටපාඩම් කරගන්න එක නෙමෙයි වැඩේ. ඔයාලා ලියලා පුරුදු වෙන්න ඕනේ මේ ਵਿਚාරය මෙහෙම තමයි ලියන්නේ කියලා. හරි? ඒක තමයි වැඩේ. તો මම දෙන ਵਿਚාර ටික ඔක්කොම ලියලා ටයිප් කරලා එවන ටික print කරගෙන ලස්සනට ෆයිල් එක ගහලා උග්ගසේන කියලාට දාලා ඒක වහලා ආයි බලන්නේ විභාගේ තියෙන දවසට. එහෙම නෙමෙයි. එහෙමනම් බෑ. ඉතින් බෑ බොරු වැඩක් ඒක. එහෙම නැත්තාට يعني මොනවද ගද්‍ය කොටස් ඇසුරෙන් අහන ਵਿਚාර ලියන්න බැරි නම් කවි වලට යන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්යෙන්ම අපිට තුනම කවි ලියන්න පුළුවන්. 15 දෙකම කවි ලියත හැකි 10 එකම කවි ලියත හැකි. මොකද මේ 15 දෙක දෙනකොට ඕන පේපර් එකක් අරන් බලන්න. ඒකේ තියෙනවානේ හෝ කියලා. විචාර දෙකක් තියෙනවා. ඒ විචාර එකක් ගද්‍ය කොටසක් අනිත් එක පද්‍ය කොටසක්. හරි. හැබැයි ඒකට නාට්‍ය දෙන්නත් පුළුවන් ඉතින්. සිංහ බාහුව වෙන්න පුළුවන්. එතකොට ඒකට ආනේ එකක් ආවේ සතර ගම්මන්ත්‍රණයෙන් අනිත් එක ආවේ සිංහ බාහුව වලින් මම දෙකම දන්නේ මොනවා කරන්නද? එහෙම කියලා බෑ ඉතින්. ඒක තමයි ඉතින් ලැබීම. හරි. 18 වෙනි පිටුවට එන්න ඒ ਵਿਚාර ඇසුරෙන් පළවෙනි 2017 තියෙන උපහාසය හා අනුකම්පාව පෙරදරි කරගෙන චරිත නිරූපණයත් උචිත උපමා සහ යෙදුම් භාවිතයත් උග්ගසේන නම් සිටුපොත් වස්තුව රසවත් වීමට ඉවහල් වී ඇති එක් කරුණකට නිදසුන් දෙකකින් දෙන්න. ඔය විදිහට තියෙනවා ਵਿਚාර පහක් මෙතෙක් ඇවිල්ලා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ විභාගයටත් ආවා 2024 ළමයි ලියුව විභාගයට ආවා. 25 මේ පාරේ එන එකක් නෑ. බොහෝ දුරට කියන්න බෑ. මොකද 22 23 24 අවුරුදු 3ක් එක දිගට අහලා තියෙනවා මේ පාඩම. හරි. ඊළඟට අපි යමු පෙළ පොතේ අභ්‍යාසවල දෙවෙනි එකට ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොටගෙන චරිත නිරූපණය කරන ආකාරය નિયમિત කතා වස්තු ඇසුරෙන් විමසන්න. අන්නේ ਵਿਚාරය අපි ලියමු. මම ඒක ලියවනවා. එයාට ලියන්න විතරයි දෙන්නේ. මුලින් අර අපි ලියපු හැඳින්වීම ලියන්න කොලයක් හරි මාක් හරි අරගෙන කොලයක ලියනවා නම් හොඳයි. පොතක් ගන්න කියලා දාලා තිබ්බම හිතන්න. පොතක් වෙනම තියනවා නම් ලේසියි. නැත්තම් කොලයක ලියලා ටියුට් එකේ පිටිපස්සට අමුණ ගන්න. එතකොට ඒකත් ලේසියි. එතකොට ඔක්කොම පාඩමේ දේවල් එක තැන තියෙනවානේ. ඒ විදිහට. දැන් අපි කතා කරේ
උග්ගසේනවල O level pass papers ටික ඉවර කරා. ඊළඟට ඒක කණාවරණ පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න දෙකම ඉවර කරා. දැන් අපි ආවේ විචාරයට. පොදු හැඳින්වීමක් දුන්නා. ටියුට් එකේ 19 වෙනි පිටුවේ ලියන්න පුළුවන් තැනක් තිබ්බා. එතන ලිව්වා. දැන් මේ පොදු හැඳින්වීම ලියන්නේ විචාරයට. ධර්මසේන හිමියෝ හාස්‍ය. මේක පෙළ පොතේ තියෙන අභ්‍යාසයක්. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ. ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොටගෙන චරිත නිරූපණය කරන ආකාරය. හැඳින්වීම ලියලා එවන්න බලන්න. එවල ඒක ලියන්න තියෙන්නේ මහලුකු එකක් ලියන්න නෑ. දඹදෙන යුගයේදී ධර්මසේන හිමියන් විසින් හරිද ධර්මසේන හිමියන් විසින් පාලි ධම්මපදට්ට කතාව ඇසුරු කොටගෙන රචනා කරන ලද සද්ධර්ම රත්නාවලිය වූ කලි පුරාතන ගද්‍ය සාහිත්‍යයට අයත් අගණේය ග්‍රන්ථයකි. ඒ දැම්මට දැන් එන වචන ටික ඒ වෙලාවේ අම්බොචන් ටික තමයි අර දුන්නේ. හරි අගණේය ග්‍රන්ථය. ඊළඟට නිර්මාණය කළ ලද සද්ධර්ම රත්නාවලිය වූ කලි පුරාතන ගද්‍ය සාහිත්‍යයට අයත් අගණේය ග්‍රන්ථයකි. එහි එන උග්ගසේන සිටුපොත් වස්තුව එහි එන 256 වන කතා වස්තුව ලෙස උග්ගසේන සිටුපොත් වස්තුව හැඳින්විය හැක. එය අධ්‍යයනය කිරීමේදී අපට අන්න ඒක තමයි හැඳින්වීම කියන්නේ. හරි. ඒක ලියලා එය අධ්‍යයනය කිරීමේදී අපට දැන් ප්‍රශ්නේ මොකද්ද? ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොටගෙන චරිත නිරූපණය කරන ආකාරය. අන්න ඒක දාන්න. එය අධ්‍යයනය කිරීමේදී අපට ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොටගෙන ඇති ආකාරය. පෙරදරි කොටගෙන චරිත නිරූපණය කරන ආකාරය පැහැදිලි වේ. එතකොට දැන් මේ ප්‍රශ්නේ කියවද්දි තේරෙනවද හාස්‍ය උපහාසය අනුකම්පාව. නිදසුන් තුන් විදිහකට ඉල්ලන එකක්. නැත්නම් හාස්‍යයෙන්ම තුනම ලියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. උපහාසයෙන් තුනම ලියන්නත් පුළුවන්. අනුකම්පාවෙන් තුනම ලියන්නත් පුළුවන්. හැබැයි මෙතන හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද ලක්ෂණ තුනක් තියෙනවා. එහෙනම් ඒ ලක්ෂණ තුනට ගැලපෙන්න නිදසුන් තුන දැම්මනම් හරි. හරි. ලියලා ඉවරද? හැඳින්වීම ලියන ගමන්නේ ඔක බලන්න කිව්වේ ඇතිනේ නේද? මාළුක හැඳින්වීම ලියන්නේ. අපි එන විචාර ලියමු. මොකද්ද විචාරේ? ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොටගෙන චරිත නිරූපණය කර ඇති ආකාරය. දැන් මේ හැඳින්වීම අපි ලියුවානේ. දැන් මේක මොන විචාරයක්ද? 10 විචාරයක්. හරි? මේක 10 විචාරයක්. එතකොට මේ 10 විචාරේ ලියනකොට මුලින් මොකද්ද ලියන්න කිව්වේ? දැන් ඔයාලා පුරුදු වෙලා ඉන්න පොදු විදිහක් තියෙනවා නම් ඒ විදිහ වෙනස් කරන්න එපා. ඒක ලියාගෙන යන්න. ලකුණුත් නැත්තම් මොකුත්ම නැත්තම් මේ විදිහ ලියන්න. හැඳින්වීමක් ලියනවා මුලින්. ඒ හැඳින්වීමට අන්තර්ගත කරා දැන් ඔය අපි කිව්ව කරුණ. මොකද්ද? සද්ධර්ම රත්නාවලිය ගැන, කතුවරයා ගැන, ඒක පාදක කරගත්ත ග්‍රන්ථය ඕන ඒක යුගයක් ලියත හැකියි. හරි? බුද්ධඝෝෂ හිමියන් විසින් අනුරාධපුර යුගයේදී ලියන ලද පාලි ධම්මපදට්ට කතාව ඇසුරු කොටගෙන ධර්මසේන ස්ථවිරයන් විසින් සද්ධර්ම රත්නාවලිය දඹදෙන යුගයේදී රචනා කරන ලදී. එහි 256 වන කතා වස්තුව වන උග්ගසේන සිටුපොත් වස්තුව අධ්‍යයනය කිරීමේදී අපට කියන තැනට වෙනකන් අන්න එක හැඳින්වීම. එදා හැඳින්වීම කියන්නේ. ඒකට එක ලකුණක් හම්බ වෙනවා ඔයාලට විභාගෙට. යාට ප්‍රශ්නය දානවා අධ්‍යයනය කිරීමේදී අපට කියන තැන ඉන්නේ නැවැත්වේ. දැන් ප්‍රශ්නේ මොකද්ද? ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොටගෙන චරිත නිරූපණය කරන ආකාරය නම් ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොටගෙන චරිත නිරූපණය කර ඇති අයුරු මනාව පැහැදිලි වේ. වචන තියෙන්න ඕනේ අර ලියනකොට. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මනාව පැහැදිලි වේ. 10 විචාරය යන්නේ මේක. එතකොට දානවා ඒකේ මගට ඒ බව පහත නිදසුනෙන් දැක්වේ. අන්න ඒක ලිය. ඒ බව පහත නිදසුනෙන් දැක්වේ. ඊට පස්සේ අපි නිදසුන දාන්න යනවා.
දැන් මෙතනදී ඔයාලා පාවිච්චි කරන්න ඕනේ නිල් සහ කළු කියන පෑන් දෙක. වෙන පාට පෑන් වලින් විභාගෙ ලියන්න බෑ. කළු හෝ නිල් වෙන්න ඕනේ. දැන් ඔබ එන්න 20 වෙනි පිටුවට ඩියුට් එකේ. දැක්කද ඒකේ තියෙනවා චරිත නිරූපණය කියලා පොදු මාතෘකාවක් යටතේ හාස්‍යයට නිදසුන් දෙකයි මේ හාස්‍යයට නිදසුන් දෙකයි උපහාසයට නිදසුන් දෙකයි අනුකම්පාවට නිදසුන් දෙකයි. දෙක දෙක කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එතකොට එතනින් එක ගාන ලියුවනම් හොඳටම ඇති. ඒ බව පාද නිදසුනෙන් දැක්වේ කියලා දැන් මුලින් කියන්නේ හාස්‍ය ගැනනේ. හරි අපි හාස්‍ය ලියමු. ඒක දාන්න ඔය ගැල් රඳවාලා හුන්දැනදී ගොන්ට තනගෙන උත්ලති කෙලි ලලු පෑ ඇවිදි තැන ලද්දයක් යන එන තැනට අදිති කියන එක ලියන්න. ගැල් රඳවාලා හුන්දැනදී ගොන්ට තනගෙන උත්ලති කෙලි ලලු පෑ ඇවිදි තැන ලද්දයක් යන එන තැනට අදිති. ඊට පස්සේ යටින් ලියන්න ඒක ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ ලියන්නේ. නිදසුන් ලියනකොට ලියන්නේ යුගල උඩු කොමා ඇතුලේ. ඔය යන්නේ එන තැනට අදිති කියන තැනට නිකන් ලියලා ඒක වහලා ඒක කළු පාටින් ලියනවා නම් බොහෝ හොඳයි. ඊට පස්සේ නිල් පාටින් ලියන්න. දැන් නිදසුන ਵਿਚාරය කරමු. ලියන්න. මෙසේ සම්මත සමාජ ක්‍රමයේ උසස් කුලයක සිටුවරයෙක් පහත් කුලයක කාන්තාවක්ම පතා උසස් කුලයක සිටුවරයෙක් පහත් කුලයක කාන්තාවක්ම පතා මෙලෙසින් කටයුතු කිරීම සහ ආදරය සොයා ගිය තැන විද්වත් කුලය වැළඳගෙන විද්වත් නේවාසිකයේ කියන්නේ නිවස කියන අර්ථය. නැත්නම් නේවාසිකය කියන එක හරිය නැත්නම් නිවස කියලා දාගන්න. විද්වත් නේවාසිකයේ සේවකයෙකු වන්නට සිදුවීම
සේවකයෙකු වන්නට සිදුවීම සේවකයෙකු වන්නට සිදුවීම ධර්මසේන හිමියන් ධර්මසේන හිමියන් ධර්මසේන හිමියන් හාස්‍ය හා උපහාසය දනවන ලෙස හාස්‍ය හා උපහාසය දනවන ලෙස හාස්‍ය හා උපහාසය දනවන ලෙස ගෙනහැර පෑ ඇත ගෙනහැර පෑ ඇත ගෙනහැර පෑ ඇත මෙසේ කායික වශයෙන් දැඩි පීඩාකාරී ලෙස මෙසේ කායික වශයෙන් දැඩි පීඩාකාරී ලෙස කායික වශයෙන් දැඩි පීඩාකාරී ලෙස ලෙසද මානසික වශයෙන් විද්වත් දියණියගේ මානසික වශයෙන් විද්වත් දියණියගේ සැරපරුෂ වදන් වලටද ලක්වන්නට සිදුවන්නේ නොසිතූ පරිද්දෙනි. ඒ බව පහත නිදසුනෙන්ද හෙළිවේ. මෙන්න මේකම හෙළිවේ. මෙහෙම ලියන්නත් පුළුවන්. ඔයාලට තව හොඳ බර වචන ලියන්න ඕන නම් මෙහෙම ලියන්න. ගම්‍යමාන වේ. හෙළිවේ. ගම්‍යමාන වේ. ඒක ලියලා ලියන්න. ආයි කළු පාටින් පයන මාරු කරලා ලියන්න. උපහාසය යටතේ තියෙනවා පේනවාද 20 පිටුවේ ගැල් රකින්න ඌගේ පුත බර උසුලන්න ඌගේ පුත කුමකුත් නොදත්ත ඌගේ පුතයි කියා නලවයි. අන්න ඒක ලියන්න කළු පාටින්. හරි එතන එලා ලියන්න. ඊට පස්සේ ඒ කියන්නේ ඉන්වර්ටඩ් කමාස් කියන්නේ යුගල උඩුකම වහලා නිල් පාට බෑනින් සාමාන්‍ය බෑනින් ලියන්න. මෙසේ ආදරය සොයා ගිය ගමනේ අවසානයේදී අවමන් විඳින්නට සිදුවීම කතු හිමියන් උපහාසාත්මක අයුරින්
කතු හිමියන් උපහාසාත්මක අයුරින් සහෘද පාඨකයා වෙත සහෘද මෙහෙම සහෘද පාඨකයා වෙත ධ්වනිත කරවයි ධ්වනිත කරවයි ධ්වනිත කරවයි ධ්වනිත කරවයි විද්දත්දූත් 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 දරුවා නැළවීමේදී දරුවා නැළවීමේදී මෙලෙස මෙලෙස කටෝර වදන් නැත්නම් සැර පරුෂ කියලා ලිව්වත් කමක් නෑ ඔයාලට බර වැඩි නා කටෝර මෙලෙස කටෝර වදනින් නැත්නම් සැර පරුෂ වදනින් උග්ගසේනයන්ට බනිමින් තම පොතු නලවන්නේ එකල සමාජ ක්‍රමයේ තමාට රිසි කියන්නේ කැමති කියන අදහස තමාට රිසි පුද්ගලයා සමග විවාහ වීම අනුමත නොකරමින් පියාගේ බසට තමාට රිසි පුද්ගලයා සමග විවාහ වීම අනුමත නොකරමින් පියාගේ බසට සවන් දී ඔහුට එකඟ වීමට සිදු වූ නිසාය ඇගේ සිතැඟි ඉටු නොවීම නිසා ඈ තුළ තිබූ වේදනාව පීඩනය ඈ මුදාලන්නේ දරුවා නලවන හැම විටකම උග්ගසේනයන්ට බැනීමෙනි එය විටෙක උපහාසාත්මක බවකුත් ඇතැම් විටක අනුකම්පාව ඇතිවන ආකාරයටත් ධර්මසේන හිමියන් ගෙනහැර පෑ ඇත මේ පද නෙමෙයි පෑ ගෙනහැර පෑ ඇත ඒ බව පහත නිදසුනෙන්ද දැක්වේ
ඒක දාන්න පළවෙනි එක. තොප නිසා විද්දත් වූවා මදින් නපුරුත් ඇසුව මනාද පලා යමි කියලා තියෙනවා කෑල්ලක්. ඒකක් දැම්මම හොඳයි. මේක දාලා නැහැ ටිකට් එකේ. පොතේ යාලට කියවනකොට හම්බෙයි. ඒකේ තියෙන්නේ එහෙම තමයි. තොප නිසා විද්දත් වූවා මදින් නපුරුත් ඇසුව මනාද පලා යමි කියලා තියෙනවා. අන්න ඒ ටික සේරම දාන්න. මේකත් හොඳයි. ඔය දැන් අපි ලියන්නේ තනිකර අර ඒ දෙන්නගේ ප්‍රශ්නේනේ. උග්ගසේනයි උග්ගසේනගේ වයිෆ්ගේ ප්‍රශ්නේනේ. ඒතකොට දැන් උතන ඔය මේ නුවරට මා ආදීන් පානා කියලා බලන්න ඕන නැත කියන්නේ ඒක වෙන සීන් එකක්. ඒක මේ බුදුන් වහන්සේ නුවරට ආපු හින්දා උග්ගසේනගේ නැටුම් බලන්න නැති ප්‍රශ්නේනේ එතන වෙන්නේ. ඒතකොට ඒක පටල ගන්න ඕනේ නැහැනේ අපි. ඒ නිසා අපි ලියමු අරක. තොප නිසා විද්දත් වූවා මදින් කියන්නේ. ඒක ලියන්න. ඇතිනේ. හරි. ඊළඟ ලියන්න නිල් පාටෙන්. මෙසේ තම සිතැඟි ඉටු නොවූ නිසා මෙසේ තම සිතැඟි ඉටු නොවූ නිසා උග්ගසේනයන් අවසානයේදී තමන් පලා යන බව ප්‍රකාශ කර විද්දත් දියණියගේ අනුකම්පාව ලබා ගැනීමට තැත් කරයි. අනුකම්පාව ලබා ගැනීමට තැත් කරයි. විද්දත් දියණිය කෙරෙහි වූ ආශාව නිසා තම කුලය සැප සම්පත් සියල්ල අතහැර දමා කුලහීන භාවයට එනම් විද්දත් භාවයට පත් වූයේ විද්දත් දියණිය කෙරෙහි වූ දැඩි ආශාවෙනි. එබැවින් ඒ සියල්ල නැති වී අවසානයේදී බිරිඳගෙන් අපේක්ෂිත ප්‍රේමයද නැතිවීම බිරිඳගෙන් අපේක්ෂිත ප්‍රේමයද නැතිවීම කනගාටුවට කරුණකි. එය
කියවන සහෘද පාඨකයාට කියවන සහෘද පාඨකයාට උග්ගසේනයන් පිළිබඳව අනුකම්පාව කියවන සහෘද පාඨකයන්ට උග්ගසේනයන් පිළිබඳව අනුකම්පාව නොමදව ජනිත කරවයි. නොමදව ජනිත කරවයි. ඔය අවසානයේට දැන් අපි එන්නේ ඒ අණුව පැහැදිලි වන්නේ අන්න එතන ඉඳලා අපි ලියන්නේ ප්‍රශ්නේ. ඒ අණුව පැහැදිලි වන්නේ ප්‍රශ්නය බවයි. ප්‍රශ්නේ මොකද්ද දැන් අපි කතා කරේ? ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොටගෙන චරිත නිරූපණය කරන ආකාරය. අන්න ඒක අපි ලියනවා. ඒ අණුව පැහැදිලි වන්නේ ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොටගෙන චරිත නිරූපණය කරන ආකාරයයි. ඒක තමයි විචාරය. ඔය 10 විචාර. ඊට 15 විචාරයක් දුන්නත් ඔය විදිහටම මුලින් හැදෙන්නේම ලිව්වා. ඒකේ කියන ප්‍රශ්නේ ගන්නවා අධ්‍යයනයේදී අපිට කියන කෑල්ලට. එතනට අධ්‍යයනයේදී අපිට කියන කෑල්ලට ගත්ත ප්‍රශ්නය. ඊට පස්සේ දැන් 15 විචාරයක් ගත්තොත් කරුණු දෙකක් තියෙනවා. දැන් ඔකේ බලන්න 2017 ප්‍රශ්නේ ඔය ටියුට් එකේම 18 වෙනි පිටුවේ. ඒකේ එකේ තියෙනවා මොකද්ද? උපහාසය අනුකම්පාව පෙරදරි කරගෙන චරිත නිරූපණය. දැන් අපි කතා කරපු එකේ එක තමයි තියෙන්නේ. යාර දෙක උචිත උපමා හා යෙදුම් භාවිතය. එතකොට අපි මොකද කරන්නේ? අර හැදින්වීම අගට දානවා අධ්‍යයනයේදී අපිට කියලා ඔය සීන් එක දානවා. දාලා ඊට පස්සේ එක කියලා දාලා අපි ලියනවා මොකද්ද? ඒ අතරින් උපහාසය හා අනුකම්පාව පෙරදරි කරගෙන චරිත නිරූපණය කරන අයුරු පහත නිදසුන් වලින් දැක්වේ. නැත්නම් පහත නිදසුනෙන් දැක්වේ කියලා දාලා පළවෙනි නිදසුන දාලා ඒක විස්තර කරනවා. ඒ බව පහත නිදසුනෙන්ද දැක්වේ කියලා දෙවෙනි නිදසුන දාලා ඒක විස්තර කරනවා. හරිද? ඊට පස්සේ ආයි දෙක දානවා. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද දාන්නේ? උචිත උපමා හා යෙදුම් භාවිතය. ඊළඟට එමෙන්ම උචිත උපමා සහ යෙදුම් භාවිත කරන ආකාරය සද්ධර්ම රත්නාවලිය ඇසුරෙන් පහතින් දැක්වේ. නැත්නම් සද්ධර්ම රත්නාවලිය ලිවීමේදී ධර්මසේන ස්තවිරයන් විසින් උචිත උපමා සහ යෙදුම් භාවිතා කරන්නේ එමෙලෙසිනි කියලා දැම්ම. ඊළඟට දානවා නිදසුන. අවකප්පණයෙන් සෑදු අසුරයන ඇදී දුවන්නාසේ යන්න නිදසුන. ඒක දානවා. ඊළඟට ඒක විස්තර කරනවා. අවකප්පණයෙන් සෑදී අසුරයන කියන්නේ වැරදි ලෙස සැකසු. ඒක විස්තර කරලා ඒ අවස්ථාවත් විස්තර කරලා ඒ බව පහත නිදසුනෙන්ද දැක්වේ. දානවා. කරග රහත් වන්නාසේ. දැලිපිය උඩ රහත් වෙනවා වගේ. ඒකත් උපමාවක්. ඒක දාලා ඉවර වෙලා ඊට පස්සේ ඒක ගැන විස්තර කරනවා. බුදුන් වහන්සේ මෙහෙම රජගහනුවරට වෙන අවස්ථාවේදී උග්ගසේන හිටියා වුණ දණ්ඩක් උඩ. ඒ අකා හිටියේ නටනට. එහෙම ලියන්න එපා. ඒ අකා ඌ හිටියේ නටනට. මේ නටනටා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වඩිනවා පිණ්ඩපාතේ. උන්වහන්සේ එද්දී අදිෂ්ඨානයක් කරනවා. උග්ගසේන දිහා බලන මේ විස්තරේ ලියන්න අවුලක් නැහැ. ඒක ලියලා ඉවර වෙලා ලියන්න. මේ බුදුන් වහන්සේ උග්ගසේන ශිල්ප දැක්වීමෙන් පසු අවසානයේදී ගාථාවක් කිව්වා. එතකොට 84000 නිවන් දැක්කා. උග්ගසේන කරග රහත් වන්නාසේ කියන්නේ දැලිපිහියක් උඩ රහත් වුණා වගේ අර උණ දණ්ඩ උඩ රහත් වුණා. ඒ විස්තරය දැම්මම ඇති. ඒ විස්තරය දැම්මා. ඒ විස්තරය කරා ඊට පස්සේ අවසානයට ඒකේ අවසානයට ලියන කොහොමද?
ඉහත නිදසුන් මගින් දැක්වෙන්නේ. පොදුවේ ලියන්නේ මේකට ලියන්නත් පුළුවන් ඕන්න ලියලා මේ දෙකට අවසානයේ ඉහත නිදසුන් මගින් කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. හතරටම පොදුවේ ලියන ඉහත නිදසුන් මගින් දැක්වෙන්නේ උපහාසය හා අනුකම්පාව පෙරදරි කරගෙන චරිත නිරූපණය කරන ආකාරයත් උචිත උපමා සහ යෙදුම් භාවිතයත් උග්ගසේන නම් සිටු පොත් වස්තුව රසවත් වීමට ධර්මසේන හිමියන් යොදාගෙන ඇති අපූර්වත්වයයි. එච්චරයි. ඒ 15 විචාර. දැන් තේරෙනවද විචාරයන් ලියන්න පුළුවන් කියලා හරි ලේසියි. ඕගොල්ලෝ මේ අර වෙලා තියෙන්නේ එහෙම අර මේක මේ ආකෘතියක් නෙදුන්නේ මොඩල් එකක් මේ දුන්නේ. එහෙම නැතුව අර හිත ලියන්න ගියාද ප්‍රශ්නේ තියෙනවා. ඔයාලට ආකෘතියක් තියෙනවා නම් දැන් ඔයාලා ලියුමක් ලියනකොට ඔයාලට ආකෘතියක් තියෙනවා. රාජකාරී ලිපියක් ලියනකොට ආකෘතියක් තියෙනවා. දැන් ඔබ යවනා කියන්නකො විදුහල්පතිට ලියවපන්. මගේ එක දාලා දැන් මගේ නම නම් සේවා රත්නායක. මාක් හරි මගේ මම ලියන්න හිතන දේ මොකක් හරි රාජකාරී ලිපියක් ලියන්න. ඒ නිසා ඒ මගේ ඩෙසිග්නේෂන් එක දාලා ඊට පස්සේ මගේ ලිපිනය දාලා ඊට පස්සේ දාන්නේ අරක විදුහල්පති රාජකීය විද්‍යාලය කොළඹ 7. යාට මහතානනි. හරි මොකක් හරි. ඒ මොකක් හරි දාලා ඊට පස්සේ දානවා මොකක්ද අපි දාන්නේ මාතෘකාව. දාලා ඉර ගහනවා. ඊළඟට විස්තරේ ඡේද 3කින් ලියන්න ඕනේ. ඊට අස්සම් කරනවා. ස්තුති අත්සන නම එහෙමනේ ලියන්නේ. ඒකට තියෙනවානේ මොඩල් එකක් ආකෘතිය. ඒ ආකෘතිය වගේ මේකටත් ආකෘතියක් තියෙනවා ඔයාලා ලියාගෙන යන්න ලේසි. ඒකයි ආකෘතියක් දුන්නේ. තාල ලියන වෙන ආකෘතියක් මොකක් හරි තියෙනවනේ ඒ විදිහට ලියුවට ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. ඒතර විචාරයක් අපි හැම ලිව්වා. ඔයාලා ගෙදරදී try එකක් දෙන්න 3 ඔය කතා කීමේ කලාවේ විශේෂත්වය මම හිතන්නේ ඒ කියලා. උග්ගසේන සිටු පුත්‍රයා ජීවිතේ අභියෝග ජයගත් පුද්ගලයෙකි. ඒක දීලා නැහැ මෙතෙක්. බාන්න 2020 දීලා තියෙන මනා චරිත නිරූපණයත් අවස්ථා සිද්ධි ගැලපීම. 2022 දීලා තියෙන විද්‍යාධ්‍යයනයේ චරිතයත් උග්ගසේන සිටු පුත් චරිතයත්. 23 දීලා තියෙන කතා රසය උද්දීපනය වන අයුරින් සිද්ධි පෙළ ගැස්වීමේදී කතුවරයා දක්වා ඇති කුසලතාවය. දැක්ක සිද්ධි පෙළ ගැස්වීම දෙපාරක් දීලා තියෙනවා. 2020 දෙවෙනි කොටසට දීලා තියෙනවා. ආයෙ 2023 10 විචාරයක් විදිහට දීලා තියෙනවා. 2024 දීලා තියෙනවා උග්ගසේනගේ සිටුපොත්ගේ තීරණය හමුවේ මව්පියන්ගේ ක්‍රියාකලාපයත් විද්වත් දුවගේ පියාණන්ගේ ක්‍රියාකලාපයත් එහෙම දීලා තියෙනවා. ඔය උග්ගසේන සිටුපොත්‍රයා අභියෝග ජයගත් පුද්ගලයෙක් කියලා ඔබට ලියද හැකියි. විචාරකෙදරදී ඒක ලියන්න. try එකක් දීලා ලියලා එවන්න. මේ 2017 20 22 23 24 කියන ඒවා ගෙදරදී නිකන් ඉන්න වෙලාවට ලියන්න. ලියලා අපි ඒකට උත්තර එවන්නම් ආදර්ශ උත්තර. ඒ වෙයින් බලා ගන්න. අර අපි මේ අනාවරණ පරීක්ෂණයත් මම හිතන්නේ දාලා තිබ්බ විචාර වගේ. 6 වෙනි පිටුවේ තියෙන යම් අවස්ථාවන්හි මිනිස් හිත ක්‍රියා කරන ආකාරය පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් උග්ගසේන සිටුපොත් වද තුල අඩංගු වේ. නිදසුන් 3ක්වත් දෙමින් ගෙනහැර පාන්න. එයාට කවර සමාජ තිරමකට අයත් වූද කුමන හෝ ශිල්පයක් නොදැනීමේ ආදීනව මෙන්ම තමා කරන ලද දෑ නැවත තමන් කරාම පැමිණෙන වග උග්ගසේන සිටුපොත් වස්තු ඇසුරේ නිග්‍රහ ගන්න. මේවා තාම ඇවිල්ලා නැති ප්‍රශ්න. රසෝත්පාදාත්මක ලෙස උපමාන දීලා තිබ්බා. පිරුළු යොදා ගැනීමෙහිලා ධර්මසේන හිමියන් පෙන්වා ඇති සමත්කම. එක් කරුණකට නිදසුන් දෙක බැගින්වත් දෙමින් පහදන්න. උග්ගසේන නම් සිටුපුත්‍රයා විද්‍යාධ්‍යයනීය සමග ඇති කර ගන්නට තත් කළ ප්‍රේම ඵලහිලව්ව සම්බන්ධ උග්ගසේනගේ දෙමව්පියන් විද්‍යාධ්‍යයනීයගේ පියා ක්‍රියා කළ ආකාරය තුලින් පෙනෙන වර්තමානයේද පවත්නා මානව ගති ලක්ෂණ එක් කරුණකට නිදසුන් දෙක බැගින්වත් දෙමින් පහදන්න. සංවාදශීලී පස්වහරක් යොදා ගැනීමෙන් සහෘද ප්‍රේක්ෂකයා තුළ කතා රසය ජනනය කිරීමෙහිලා ධර්මසේන හිමියන් දක්වා ඇති දක්ෂතාවය. මෙහාට ලේසි විචාර. මේ අර කිව්වහම නෑ හැන අමාරුයි වගේ තේරෙනවා ඇති මානව ගති ලක්ෂණ ඊළඟට මනෝ විද්‍යාත්මක විග්‍රහ ඒවා කිව්වහම නෑ හරි අමාරුයි වගේ හිතෙනවා. ඉතින් එහෙම අමාරුවක් නෑ හරි ලේසි මේවා. මේ එතකොට දැන් ලියන්න කිව්වේ කැදරදී උග්ගසේන සිටුපුත්‍රයා ජීවිතේ අභියෝග ජයගත්තා කියලා. ඒක අපි නිකන් කතා කරමු. අභියෝග ජයගත් අය කිව්වහම කොහොමද මේ විචාර ලියන්නේ? මුලින් අර විදියටම හැඳින්වීම දානවා. අභියෝග ජයගත් අය කියන්නේ නිදසුන් ටික දාලා ඇත්තේ. 20 පිටුවටෙන් 22 උග්ගසේන නම් සිටුපුත්‍රයා අභියෝග ජයගත් පුද්ගලයෙකි. නිදසුන් 3 හැම තියෙනවා දාලා. හරි. එයාට ඔක්කොම නිදසුන් දාලා දෙන්න. ලදොත් ජීවත් වෙමි මෙතනට සත්වන දවස මම ශිල්ප දක්වමි උග්ගසේන සිටුපුත් නුවරට කියා යවුහ
සත්වන දවස් බොහෝ දෙනෙක් රැස්ව මැසිමත්තෙහි මැසිගත්හ. උග්ගසේන සිටු පුත්ත සැටරියන් හුණ දණ්ඩක් බිම හිඳුවාලා උණ දඩුවකට නැග්ගෝය. එතකොට ඕවැය කොහොමද මේ විස්තර කරන්නේ? විස්තරේ මෙහෙමයි. දැන් ඔයාලා ලදොත් ජීවත් වෙමි නොලදොත් මේ සිතාගෙන ඒ උග්ගසේනගේ අදිෂ්ඨානයනේ විද්දක් දියණියව ලබා ගැනීමට කොහොම හරි එයාට පුළුවන් විදිහට එයා දෙයක් කරනවා. ඌට තියෙන මොලේ හැටියට ඌට හිතෙන්නේ එයා නොකා නොබී හිටියනම් හරි අරයව හම්බෙයි. ඒ යාගේ අදිෂ්ඨානය. හරි. එතකොට මේ එහෙම කරනවා. ඊළඟට ඒ විස්තරය ලිව්වා නම් එතන මේ ක්‍රීඩා නාටක බලන්න යන යාළුවත් එක්ක ඒ ගිහිල්ලා ඇවිල්ලා උග්ගසේන හැසිරෙන්න මේ විදිහට. ඒ මොකක් සඳහාද? එයාට තියෙන එකම අභියෝගය විද්දක් දියණියව ලබා ගැනීම. ඒ සඳහා එයා ක්‍රියා කරන්නේ මේ විදිහට. එයා කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. එයා ඇඳට වෙලා නිදාගෙන ඉන්නවා. ඒක තමයි එයාගේ එයාට තියෙන මොලේ ප්‍රමාණය අනුව එයාට හිතෙන දේ. හරි. එයාට හිතෙන දේ ඒක තමයි. එතකොට එයා එහෙම කරා නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙයි කියලා එයා හිතනවා. ඒක තමයි එයා අභියෝග ජය ගන්න අදිෂ්ඨාන ශෛලියම වැඩ කරපු හැටි. අභියෝග ජයගත්ත හැටි. ඊළඟට මෙතනට සත්වන දවස මම ශීල්ප දක්වමි උග්ගසේන සිටුපුත් නුවරට ගියා. ඒක විස්තර කරන්න කොහොමද? ඒකේ විස්තරය ලියන්න මෙහෙමයි. වින්දක් දියණියගේ බැනුම් අහින්දා අර ප්‍රශ්න එයා බණිද්දී මිනිස්සුන්ගෙන් ලැජ්ජ වෙන්න වෙච්ච විදිහ අර ළමයා නලවනකොට එයාව ලැජ්ජ කරපු හැටි ඒ විස්තර නිසා එයා කල්පනා කරනවා මේ මම මොකද්ද දැන් මේ වෙලාවේ කරන්න හොඳම දේ. මම මේ අභියෝගේ ජයගන්නේ කොහොමද? එයා මොකද කරන්නේ? මාමණ්ඩි ගාවට ගිහිල්ලා, ඒ කියන්නේ විද්දක් දියණියගේ පියා ගාවට ගිහිල්ලා ශිල්ප ඉගෙනගෙන ඇවිල්ලා එයා බලනවා එයාත් ශිල්ප දක්වන්න යනවා. එතකොට මේ මනුස්සයාගේ මේ කට වැහෙයිනේ කියලා. අන්න එයාගේ අභියෝගය ජයගත්ත හැටි. එතකොට ඒක විස්තර කරා නම් හරි ඒක තේරෙනවා. ඊළඟට ඒ බව පාතනිසුනෙන්ද දැක්වේ කියලා අන්න තියෙන සත්වන දවස් බොහෝ දෙනෙක් රැස්ව මැසිමත්තෙහි මැසිගත්තා. උග්ගසේන සිටු පොතද සැටරියන් උණ දණ්ඩක් බිම හිඳුවාලා උණ දඬුවකට නැග්ගෝ. එයාගේ ඉපදිච්ච නුවර වැඩි වර්ධනය වෙච්ච නුවර රජගහ නුවර කියන්නේ. ඒ ගැනවත් එයා හිතන්නේ නැතුව එයා රජගහ නුවරට එනවා. ඒ රජගහ නුවරට එන්නේ මොකටද? ශිල්පය දක්වන්න. ශිල්පය දක්වලා එයාගේ වැඩේ කරනවා. ලැජ්ජාවක් මම මේ සිටු කුලයක කෙනෙක් මම මේ නුවර ඉපදුනේ එහෙම එකක් එයාට නැහැ. ඒකත් හරි ලස්සන දෙයක්. ඒකත් අභියෝගාත්මක අභියෝගයේ ජය ගැනීමක්ම තමයි ඒක. එතකොට ඒ විස්තරය කරා නම් හරි. එතකොට ඒ ਵਿਚාරය එතනින් ඉවරයි. හරි. මාළකු සිද්ධියක් නැහැ. ඊළඟට තව තියෙනවා 21 පිටුවෙත් දාලා සරල බස්වහර සංවාදශීලී භාෂාව දැක්කද? අර මේ මොකක්ද අර අනාවරණ පරීක්ෂණයේ පස්වෙනි එක සංවාදශීලී පස්වහරක් යොදා ගැනීමෙන් සමෘද්ධ ප්‍රේක්ෂකයා තුළ කතා රසය ජයනය කිරීමෙහිලා ධර්මසේනීමෙන් දක්වා ඇති දක්ෂතාවය. ඒක තියෙනවා 21 වෙනි පිටුවේ සංවාදශීලී පස්වහර. මේ හැම මා අරබයා කියවුද එසේ අනෙක් කාට කියම්ද එකක්. ඊට උග්ගසේන නම් සිටු පුත්‍රයාට ශිල්ප දක්වන්නට කියවේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊළාට තව ගත්ත හැකි අර මොකද්ද මේකේ දාලා නැහැ ඒවා ලියාගත්ත හැකි පොඩවන්න අර මේ ඉංග පස්ස නටපොත්ත ගාත දෙක. මේ ගාත දෙක ලියලා ඒකත් එක නිදසුනක් තමයි. ඒ ගාතාව ලියන විදිහේ අකුරු මතක නම් ඔබට ඒක ලියත හැකියි. හරි. ඊළඟට ලියත හැකි තප ගියමන හුණමන ඒවත් සංවාදශීලී පස්වහර තමයි. තප කොමකුත් නොදත්තා තැනැත්තුන්ගෙන් මටකම් කිම්ද ඒවා. ඊළඟට පිටුව 6 තියෙනවා මේ අර අනාවරණ පරීක්ෂණේ කවර සමාජ තරාතිරමකට අයත්වද කුමන හෝ ශිල්පයක් නොදැනීමේ ආදීනව මෙන්ම තමන් කරන ලද දෑ නැවත තමන් කරාම පැමිණෙන වග. ඒතර කුමන හෝ ශිල්පයක් නොදැන සිටීමේ ආදීනවයකට අරක විස්තර කරත හැකි. මොකක්ද? අර උග්ගසේන තමුන්ගේ බිරිඳගෙන් චාටර් වෙච්ච අවස්ථාව කියන්නේ මේ ලැජ්ජාවටපත් වෙච්ච අවස්ථාව. ඒ ලැජ්ජාවටපත් වෙච්ච අවස්ථාව ආලට විස්තර ගන්න පුළුවන් එතන. අර තමන් කළ කී දෑ තමන් කරා යන බවට ගන්න බලවන් අර කාශ්‍යප බුදුරජාණන්ගේ රන්දෑග හදන කාලේ විද්දක් දියණියගේ ක්‍රියාකලාප. එයා කිව්ව නිසා එයා විද්දක් වුණා. ඊළඟට උග්ගසේන බත් පාත්‍රයේ දීපු හින්දා එයා සිටු කුලයක ඉපදුණා. රහත් වෙන්න පින් තිබ්බා යාට ඒ හින්දා. අනුමත කරපු හින්දා ඒතර සිටු කුලයක ඉපදිලා ඒ විද්දත් කුලයට එන්න ඕන. අන්න ඒ ඉස්සරේ ලියත හැකියි. ඒව තමයි ਵਿਚාර ලියනවා කියන හරි ලේසි දෙයක්. ඊළඟට යම් යම් අවස්ථාවන්හි විනිශ්චිත ක්‍රියා කරන ආකාරය පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක්. විනිශ්චිත ක්‍රියා කරන ආකාරය කියන්නේ. ඒතකොට උග්ගසේනගේ හිත ක්‍රියා කරපු ආකාරය
සැනකලිය බලන්න ගියේ මොළ විද්‍යාධ්‍යයනය ගැන ආශාව ඇති වෙලා. එතකොට ඒ එකක්. එතන ලියත හැකි. ලදොත් ජීවත් වෙමින් නොලදොත් මේ කියන එක ගත්ත හැකි එතන නිදසුනට. ඒකක්. ඊළඟට එසේ වීනම් එසේ වන්නාම මම ඔවුන් හා එක් වෙමි. දර විද්‍යාධ්‍යයනයේ පියා අරම දෙයක් කියලා ඉවරලා යාළුවා වෙව්වට පස්සේ ඒක කිව්වට පස්සේ උග්ගසේනගේ හිත ක්‍රියා කරපු විදිහ. එහෙනම් මං යන්නම්. මම කුලේ අතෑරලා උනත් යන්න ලෑස්ති. සිත ක්‍රියා කරන ආකාරය. අමාරුද මේවා නෑ. හරි. ඊළඟට අර අතන අරකට ගත්ත හැකි උග්ගසේනගේ ගෑණි බයින එක. අර ගැල් රකින්න උගේ පුතා නම්මනම් කීගේ බැන්නට පස්සේ උග්ගසේන ගිහින් අහනානේ අනුකම්පාව ගන්න කියලා හිතාගෙන පලා යමි කියලා කියන්නේ. අන්න එතනත් එයාගේ හිත ක්‍රියා කර අනුකම්පාව ගන්න. ඔය විදිහට විස්තර ගන්න තියෙන්නේ. මේ කියලා දෙන්න නම් මහ ලොකු දෙයක් නෑ විචාර ලියනවා කියන එක. හරි. යාර උග්ගසේනගේ දෙමව්පියන් සහ විද්‍යාධ්‍යයනයේ පියා ක්‍රියා කළ ආකාරය. විද්‍යාධ්‍යයනය සමග ඇති කර පෙන් ඵලහිලව සම්බන්ධ උග්ගසේනගේ දෙමව්පියෝ ක්‍රියා කළේ කොහමද? මේ කුලවාදය කියන එක හරි උඩ දෙයක් කියලා සලකලා කුලයෙන් ඉහළ මිනිස්සු ගැන අර මේ හිතලා ඒව ගැන ඔයාලට හොඳට ලියත හැකි දෙයක්. යාර විද්‍යාධ්‍යයනයේ පියා ගත්තොත් එයා සමාජය ගැන සෑහෙන දැනුමක් තියෙන පුද්ගලයෙක්. නොලදොත් මියත්නම් මිය ප්‍රයෝජන කිම්ද? අර ඒ වගේ නිදසුන් දාලා ඒව ලියත හැකි. එයා සමාජය ගැන දැනුමක් තියෙන පුද්ගලයෙක්. මම පාඩම කියලා දෙද්දිත් කිව්වා. ඒ විදිහට. ඒක තමයි විචාරය කරනවා කියන්නේ මහ ලොකු දෙයක් නෑ. එතකොට ඔයාලට මේකේ සාකච්ඡා කරන වීඩියෝ එකක් එවන්නම්. මේකේ තුන්වෙනි ප්‍රශ්නේ පළාත් ප්‍රශ්න 17ක් දාලා තියෙනවා උග්ගසේන වස්තුවෙන් ඇවිල්ලා තියෙන. සහ උපකාරක ප්‍රශ්න පත්‍ර වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න 1 2 3 4 5 6 7 8ක් දාලා තියෙනවා. ප්‍රශ්න 8ක් තියෙනවා. ඒ 8යි අතන 17යි ප්‍රශ්න 25ක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ 25ට වීඩියෝ එකක් එවන්නම්. නෑ 8ක් නෙමෙයි 9ක් තියෙනවා. 9 ඊට 25 26ක් තියෙනවා. ටියුට් එකේ සේරම ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවරයි. විචාර ප්‍රශ්න ටික හැර. හරි විචාරවලත් අපි දැන් එකක් ලිව්වා ධර්මසේන හිමියෝ හාස්‍ය උපහාසය ගැන. අවුරුදු පාස් පේපර්ස් වල ඒවට ආදර්ශ විචාර එවන්නම්. ඒවා තනියෙන් ගෙදරදී ලියලා තනියෙන් උත්සාහ කරන්න. තුන්වෙනි එක ඔයාලා ලියන් එන්න කියලා ලබන සතියේ. ලබන සතිය කියන්නේ 28 පන්තිය නැහැ. දෙසැම්බර් 28. හරි ඒක අවුරුද්ද අලුත් අවුරුද්ද ලැබීම කිරි තුරන්න වගේ දේවල් තියෙනවා. නත්තල් ගස් පෙරලන්න කනට කිරි කවන්න වගේ වැඩ තියෙනවා නේද? මේ මොනවාද 28 වෙනිදා. හරි ෆ්ලෑෂ් බෑක් අනම්මන වට යනවා වට යන්න ගිහින් ඒවා කරන්න. මැරෙන්නේ නැතුව වෙන්න. මේ නාය යන්න නැතුව ඒ වගේ දේවල් කරගන්න නැතුව වෙන්න. 28 පන්තියේ නෑ හින්දා ආයි තියෙන්නේ ජනවාරි මාසේ. ජනවාරි වැටෙන්න කවද්ද 1 2 3 4 4 වෙනිදා තමයි පන්තියේ තියෙන්නේ. එදාට පටන් ගන්න අපි කෑරගල වෙහෙර වෙනුම. හරි උග්ගසේන සිටපොත් වස්තුව මෙතන ඉවරයි. කෑරගල වෙහෙර වෙනුම පටන් ගන්න. ටියුට් එක හදලා ඉවරයි. මම ඒක පෙන්නුවා ඉස්සෙල්ලා. මේ එහෙම තමයි කෑරගලේ පටන් ගන්නවා. මේකේ ਵਿਚාරයක් අපිට ඉතුරු වුණා ධර්මසේන හිමියන්ගේ කතා කීමේ කලාවේ විශේෂත්වය. ඒකත් එදාට මම ලියවන්නම්. ඒක මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒක ලියවලා කෑරගලේ අපි පටන් ගමු. එච්චරයි. එහෙනම් අදට පන්ති ඉවරයි. ලබන සතියේ නැවත හම්බ වෙමු. ලබන සතියේ නෑ 21 28 නෑ ආයි 4. එච්චරයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ නම්බර් එකට එවලා තියන්න. මම නෙමෙයි බලන්න වෙන කෙනෙක්. මේ එයා බල්ලා ආට උත්තරයක් දාලා තියෙයි. එයා බල්ලා එයාට උත්තරයක් නැතනොත් මට එවලා තියෙයි. ඒතර මම උත්තරයක් එවන්නම්. මේකට දාලා තියෙන්නේ. මට අද ලිව්ව විචාරය එවලා තියන්න. ඔය එදා එව්වේ ළම එයා හරි කවන්නේ කවුරු හරි එවලා තියන්න. මේ හරි. එහෙනම් අදට නියමිත දේශනාව මෙතන ඉවරයි. ලබන සතියේ නෑ 4 වෙනිදා හම්බ වෙමු. හරි. බයි. ආයිබෝන්.